රයිට් 2026 A-level ළමයි ඔයාලට තව මාසයක් වගේ තියෙනවා විභාගෙට මාසෙට වඩා දවස් කිහිපයක් තියෙනවා. එතකොට අපි අද ඉඳන් මේ ලයිව් එක දැන් ලබන සතියේ ඉඳන් මේක යන්නේ ඉරිදා තමයි යන්නේ. ලබන සතියේ නෙමෙයි මේ සතියේ. දැන් අද සමුදානේ. ඒතර මේක ඉරිදා යන්නේ මේක අපි question series එකක් යන්න බැලුවේ 2026 A-level හරියටම ටාගට් කරලා. දැන් 2026 A-levelම ටාගට් කළා කලින් ප්‍රශ්නත් එක්ක බලලා ඒකේ රටාවන් පොඩ්ඩක් බලලා සහ අර දැන් පොඩ්ඩක් තියෙනවනේ අර ට්‍රෙන්ඩ් එකක් තියෙනවා පේපර්ස් වල දැන් සාමාන්‍ය පාස් පේපර්ස් කරලා දැන් 2019 ඉඳන් 22 23 විතර වෙනකම් වගේ පාස් පේපර්ස් කළා යන්න හැදුවොත් විභාගයට පොඩි ප්‍රශ්නයක් එනවා. මම ඕක ගැන කලින් ඉඳන්ම කතා කරලා තියෙනවා කලින් වීඩියෝස් වලත් මම ඕක කිව්වා. මොකද දැන් පොඩ්ඩක් අර කන්සෙප්ට්ස් පැත්තට බර වැඩි. මොකද සිලබස් එක ඇතුලේ අපේ ඕන තරම් PO වල සහ ඇප්ලයිඩ් වල දෙකේම තියෙනවා අපි ගණන් ගන්න නැති ඒවා ඇත්තටම. අපි ගණන් ගන්න නැති පොයින්ට්ස් කියලා හිතන ඒවා ඕන තරම් එනවා දැන්. ඒතර මම මේ සීරීස් එකේ මේ දිගටම හැම සතියෙම මේ යනවා මේ ලයිව් සීරීස් එක ඔයාලගේ විභාග වෙනකම්ම. මේකේ මම ටාගට් කරන්න බැලුවේ විශේෂයෙන් අන්න ඒ වගේ. සාමාන්‍ය ප්‍රශ්න වලට වඩා ඒක ඔයාලා කොහොමත් කරලා තියෙන ඒවානේ. ඔයාලා පාස් පේපර්ස් කරනවා, මොඩල් පේපර්ස් කරනවා, ඒ වගේ ගොඩ දේවල් කරනවා. ඒක නිසා මම වැඩිපුර ටාගට් කරන්න බැලුවේ අර වගේ දේවල්. සාමාන්‍යයෙන් ටච් වෙන්නේ නැති දේවල් සහ ටච් වෙන්නේ නැති දේවල් සහ අර නිකන් අලුතෙන් එකතු කරන්න පුළුවන් දේවල්. ඒ කියන්නේ සිලබස් එකට අලුතෙන් දෙයක් එකතු කරන්න බෑ. ඒ වුණාට දැන් උදාහරණයකට ගත්තොත් අපිට PO එකේ දෙවෙනි ප්‍රශ්නේ අහනවා. දැන් ෆස්ට් එකේ අහන ඒවා කොහොමත් අපි කරන්න ඕන. ඒතර අපිට දෙවෙනි එකෙන් අහනවනේ අර මාපාංක ශ්‍රිතයක් ගැන. නේද? දැන් ওই මාපාංක ශ්‍රිතයට සාමාන්‍යයෙන් අහන්නේ අපි දන්න විදිහට රේඛීය ශ්‍රිතයක්. AX ධන B ආකාරයක මාපාංකයන් දෙන්න තමයි එන්නේ. හැබැයි සමහර වෙලාවට ඔයාලා දැකලා ඇති ටර්ම් ටෙස්ට් පේපර්ස් මොඩල් පේපර්ස් වගේ කරනකොට ඔයාලා දැකලා ඇති මේවා එනවා අර වර්ග දෙකක් ගෙම සම්බන්ධ කරලා නැත්නම් මාපාංකයක් ඇතුලේ තව මාපාංකයක් වගේ සම්බන්ධ කරලා අර ඒ වගේ වෙනස් වෙනස් ඒවා වෙන්න පුළුවන්. ඒතර එන්න පුළුවන් ඕනම දෙයකට අපි ලෑස්ති වෙලා ඉන්න ඕන. හරිද? එහෙම දෙයක් තියෙනවා. එතකොට රයිට් ළමයි මේ ඇහෙනව නේද? පොඩි කැමරා එකේ පොඩි සෙටප් එකේ ප්‍රශ්නයක් වුණා. එතකොට මම කී හිටියේ අන්න ඒකයි අලුත් දේවල් දැන් අහන ට්‍රෙන්ඩ් එක පොඩ්ඩක් වැඩි. අලුත් දේවල් කියන්නේ සිලබස් එකට අලුතෙන් එකතු වෙන දේවල් නෙමෙයි. හැබැයි අර අලුතෙන් අර කලින් පාස් පේපර්ස් වල අපි වැඩි දකින්න නැති දේවල් අහන්න තියෙන chance එක ඉඩකඩ ටිකක් වැඩිපුර ඇවිල්ලා තියෙනවා. ඒ ප්‍රශ්නේ නිසා තමයි අපි මෙන්න මේ ලයිව් සීරීස් එක යන්නේ. දැන් අද අපි කරන්නේ PO වලින්. මේක මම ලොකු ඉන්ට්‍රොඩක්ෂන් එකක් ඊළඟ දවසේ ඉඳන් දෙන්නේ නැහැ. අද PO වලින් කරනවා මේක. ඊළඟ දවසේ ඇප්ලයිඩ් වලින් අර ඒ වගේ මාරුවෙන් මාරුවට තමයි අපි යන්න බැලුවේ. ඒතර මම අද මං ගාව තියෙනවා ප්‍රශ්න 8ක්. ප්‍රශ්න 8ක් අපි ඩිස්කස් කරනවා. දැන් 8ක් කියවම පොඩි ගානක් කියලා හිතන්න එපා. ඩිස්කස් කරන්න මාර වෙලාවක් යනවා. ප්‍රශ්නයක් ඩිස්කස් කරනවා. විශේෂයෙන් අනිත් එක මම මෙතන ફોකස් කරන්නෙම මේ වගේ ප්‍රශ්න. මොන වගේ ප්‍රශ්නද? අර සාමාන්‍යයෙන් අහන්නේ නැති ප්‍රශ්න තියෙනවනේ. සාමාන්‍යයෙන් අහන්නේ නැති හැබැයි දැන් අර අලුත් ට්‍රෙන්ඩ් එකත් එක්ක ටිකක් අහන්න පුළුවන් જાති දේවල් තියෙනවා. ඒ වගේ තමයි මම මේකේ ටාගට් කරන්න බලන්නේ. රයිට්. එතකොට ප්‍රශ්න ටික තමන් ගාව PDF එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා මම කමෙන්ට් එකකුත් දාලා ඇති. ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා PDF එක. එතන ලින්ක් එකෙන් ගිහලා ඔයාලට ප්‍රශ්න ටික ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. මම හැම ප්‍රශ්නයකටම කලින් විනාඩියක් විතර දෙනවා. මම විනාඩියක් විතර දෙනවා. ඔයාලට ලොකු වෙලාවක් දෙන්න බෑ. විනාඩියෙන් ප්‍රශ්නයක් කරන්න බෑ. ඒකට ඔයාලට පටන් ගන්න මම පොඩි වෙලාවක් දෙනවා. පටන් ගන්න පොඩි වෙලාවක් දෙනවා. ඔයාලා කරගෙන යන ගමන් තමයි මාත් කරගෙන යන්නේ. ඒ කියන්නේ අපි දෙගොල්ලොම කරන වැඩක් තමයි මෙතන වෙන්නේ. PDF එක ඩවුන්ලෝඩ් කරගන්න. ඒතොර ඔන්න ඔක පළවෙනි ප්‍රශ්නේ තියෙන අපිට ප්‍රස්තාර වලින්. ප්‍රස්තාර වලින් තියෙන්නේ මාපාංක ප්‍රස්තාරය ගන්න එක. ඒකේ අර මං කියපු විදිහට මාපාංක දෙකක් තියෙන ප්‍රස්තාරයක් අරගෙන හදන ගානක් තමයි එතන තියෙන්නේ. මුලින් පොඩ්ඩක් ගාන කියවගෙන ඊට පස්සේ තමන් තනියෙන් විනාඩියක් විතර උත්සාහ කරන්න. ඊට පස්සේ මං එතනට එන්නේ. මාපාංක ගණන් හදලා තියෙනවා. හැමෝම හදලා තියෙනවා. ඒ වුණාට මේක චුට්ටක් විතර වෙනස් අර මාපාංක දෙකක් තියෙන හින්දා. විනාඩියක් විතර උත්සාහ
හරි. එහෙනම් මම පටන් ගන්නම් ප්‍රස්ථාර ගාන බලමු අපි කොහොමද කරන්න කියලා. ඒකේ අපිට අඳින්න කියලා තියෙන්නේ y සමානයි මාපාංක x ධන 3x ධන 4 ඍණ 4. ඔහොම එකක් තමයි අපිට අඳින්න කියලා තියෙන්නේ. ඒතර දැන් ඕක අඳින්න අපිට මාපාංක දෙකක් තියෙනවනේ. අපිට මාපාංක දෙකක් තියෙන හින්දා මේක ඊටාම පරිස්සමින් කරන්න ඕනේ. දැන් පළවෙනි මාපාංකේ තියෙන්නේ මාපාංක x. එහෙනම් මේක කොටස් දෙකකට කැඩෙනවා. x බිඳුවට වඩා වැඩි පැත්තයි x බිඳුවට වඩා අඩු පැත්ත. මම මේක ඇන්දොත් අර ඔයාලට මේක VG අරගෙන ඉන්න පුළුවන් මාපාංක දෙක වෙන වෙනම හොයලා එහෙම කරන්න නැතුව හැබැයි ඒකට ලකුණු හම්බෙන්නේ නැහැ. ඔයාලට දෙවෙනි ප්‍රශ්නෙට ප්‍රස්ථාරය ඇඳලා අර මොකක් හරි සම්බන්ධයක් අපිට දෙනවනේ අසමානතාවයක් මොකක් හරි. ඒකේ ලකුණු ලැබෙන්නේ ප්‍රස්ථාරය අඳින එකටයි අසමානතාවයට අදාළ ආදේශය හරියට දාන එකටයි අවසාන උත්තරය ගන්න එකයි අර නිකම් අගයන් ටික ලකුණු කරන එක තියෙනවනේ අන්තක්කණ්ඩාරව මේවා ප්‍රස්ථාරේ. ඒ ටිකට 5ක් ලැබෙනවා. එහෙම තමයි 25 වෙන් වෙන්නේ. ඒක නිසා ලොකුවට අපි වද වෙන්න අවශ්‍ය නැහැ. මේක කොහොමද කියලා හරියටම මේ VG මේක ගානට අර ප්‍රාන්තර අණුව කඩලා ගන්න එක ගැන ලොකුවට වද වෙන්න අවශ්‍ය නැහැ. කොහොම හරි ප්‍රස්ථාරය ඇඳ ගන්න පුළුවන් නම් එච්චරයි. දැන් මෙතන තියෙනවා මෙන්න මේක තියෙනවා මාපාංක x ධන 3x ධන 4 ඍණ 4. ඒතර මාපාංක x කියන එක වැඩි y අක්ෂයට දකුණු පැත්තේනේ. x සමාන බිඳුව කියන්නේ y අක්ෂයනේ. එහෙනම් y අක්ෂයට දකුණු පැත්තේ මාපාංක x කියන්නේ xමයි. y අක්ෂයට වම් පැත්තේ මාපාංක x කියන්නේ ඍණ x. ඒතර දකුණු පැත්තේ නම් මොකද වෙන්නේ? මාපාංක x කියලා කියන්නේ xමයි නේද? x විශාලයි බිඳුව වෙලාවට මොකද වෙන්නේ? මාපාංක x කියලා කියන්නේ xමයි. x අඩුයි නම් බිඳුවට වඩා මාපාංක x කියලා කියන්නේ කවුද? ඍණ x. right? එන x විශාලයි බිඳුව වෙලාවට මෙතන මොකක්ද දෙන්නේ? x විශාලයි බිඳුව වෙලාවට අපිට එනවා y සමානයි මාපාංක දැන් මේක xමයි එන්නේ. මාපාංක x කියන්නේ xමයි. ඒතර 4x ධන 4. 4x ධන 4 මාපාංකය කියලා කියන්නේ 4ක් අපිට එළියට ගන්න පුළුවන්. 4 වරක් x ධන 1 ඍණ 4. අන්න දැන් ඔයාලට අඳින්න පුළුවන් જાති එක. නේද? දැන් අඳින්න පුළුවන් ආකාරයක් මේක. ඊළඟට x කියන එක අඩුයි නම් බිඳුවට වඩා අපිට එනවා y සමානයි කවුද? එතකොට ඍණ x වෙන්නේ නේ. මාපාංක x කියන එක ඍණ x වෙනවා. එතකොට මෙතන 3x ඍණ x කියන්නේ 2x 2x ධන 4. මාපාංක 2x ධන 4 ඒකේ දෙක එළියට ගන්න. මම මේ සුළු කරන ඒවාට ලොකු වෙලාවක් වෙන් කරන්නේ නැහැ. ඒ ටික ඔයාලට පුළුවන් කියලා මම හිතනවා. මම මෙතන මගේ අරමුණ අද ටිකක් වෙනස් ජාතික ප්‍රශ්න ඩිස්කස් කිරීම. මේ සුළු කරන ඒවා ඔයාලට සාමාන්‍ය විදිහට කරගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. දැන් මාසෙ යන්නේ තියෙන විභාගෙට කොහොමද? 3x ඍණ x යන්නේ 2x 2x ධන 4. ඊට පස්සේ ඍණ 4 කියන එක එනවා එළිය. මේ දෙක ඔයාලට ඇඳ ගන්න පුළුවන්. මේ දෙක තියෙන ඇඳ ගන්න පුළුවන් ආකාරය. ඒතර මේ දෙක කොහොමද අදින්නේ? මේ දෙක අඳින්න මම මුලින් යනවා x සමානයි ඍණ 1 කියන තැනට යනවා. මේවා නම් අඳින්න පුළුවන් වෙන්න ඕන අනිවාර්යෙන්. 4 වරක් මේක ඍණ 4. කියන්නේ මේක පල්ලෙහාට යනවා ඍණ 4 වෙනකන් යනවා. මෙන්න මෙතනට වෙනකන් යනවා. මෙන්න මෙතනින් තමයි යන්නේ මෙන්න මේක. right? v හැඩය කියලා මම කියන්නේ. right? මම මේක කියලා දෙනවා. මෙතන අපි යන්නේ v හැඩයක්. v හැඩයක් තමයි යන්නේ. මෙතන v හැඩේ ඉන්නේ උඩ පැත්තට මෙතන තියෙන ධනාගයක් ඉඳන් මෙතන ඍණාගයක් තිබ්බනම් v හැඩේ එන්නේ පල්ලෙහාට. right? ඔයාලා දාන්න. ඒතර පළවෙනි එක එන්නේ කොහොමද? x විශාලයි බිඳුව පැත්ත. x විශාලයි බිඳුව පැත්ත තමයි මේක එන්නේ. හැබැයි මේ තියෙන්නේ මෙතන මේ පටන් ගන්න ශීර්ෂයේම තියෙන්නේ y අක්ෂයට වම් පැත්තේ. ඒ කියන්නේ x කුඩායි බිඳුව පැත්තේ තමයි තියෙන්නේ මේකනේ. ඒතර ඔයාලට මෙහෙම අඳින්න බෑ මේක. මෙහෙම අඳින්න බෑ. ඇයි මේ කොටස එන්නේ x විශාලයි බිඳුව පැත්තේ විතරයි. x විශාලයි බිඳුව පැත්තේ විතරයි නම් එන්නේ. ඔයාට මේක අඳින්න පුළුවන්. x විශාලයි බිඳුව පැත්ත ටික විතරයි. එහෙනම් මෙතන ඉඳන් යන ටික මේක කේන්ද්‍රය හරහා යනවා. මේ කේන්ද්‍රය හරහා යනවා. ඔයාලා ඇඳලා බලද්දී ඒක ගන්න පුළුවන්. කේන්ද්‍රය හරහා යනකම් අදින ටික අඳින්න ඕන කඩේරි වලින්. මොකද ඒ ටික අදාළ නෑ. ඒ ටික x කුඩායි බිඳුව පැත්ත තමයි මේක. එතනින් තමයි ඔයා අඳින්න පුළුවන් මේ ටික. හරි? එහෙම තමයි අදින්නේ. ඊට පස්සේ x කුඩායි බිඳුව පැත්තේ මොකද වෙන්නේ? දෙවරක් x ධන 2. x ධන 2 නම් අපි එන්න ඕන ශීර්ෂය ඍණ 2 කියන තැනට එන්න ඕන. ඍණ 2 කියන තැනට එන්න ඕනේ. එතකොට අපිට යනවා දෙවරක් x ධන 2 ඍණ 4. එතනත් එන්නේ ඍණ 4ට. එතනත් ඍණ 4ට වෙනකන් එන්නේ. කියන්නේ මෙන්න මෙතනට වෙනකන් එනවා පල්ලෙහාට නේ.
මෙතන තමයි ශීර්ෂය එන්නේ. එතන අනුක්‍රමණය දෙකයි. එතන අනුක්‍රමණය දෙකයි. එහෙනම් මොකද වෙන්නේ? එතන අනුක්‍රමණය දෙකයි නම් ඒක යනවද මූලය හරහා? ඒකත් මූලය හරහා යනවනේ. බලන්න x බිඳුවක් කරාම y නුත් බිඳුවයි. එහෙනම් ඒකත් මූලය හරහා යනවා. හැබැයි අපිට ඒක කෙලින්ම දිගට අඳින්න බෑ. මොකද මේක x කුඩායි බිඳුව තැනට වෙනකම් විතරයි අපිට තියෙන්නේ. එහෙනම් මේ ටික එන්නේ මෙන්න මෙහෙම. ඊට පස්සේ අනිත් පැත්තට මෙන්න මේ. ওই වගේ එකක් තමයි යන්නේ. මේ එකම සරල රේඛාව නෙමෙයි මේ. මම මේක ඕනනම් තා පොඩ්ඩක් බෑම වැඩි කරලා අඳින්නම් ඔයාලට හරියටම පේන්න. එකම සරල රේඛාව නෙමෙයි මේ. මෙතන සරල රේඛා තුනක් තියෙනවා හරියටම ගත්තොත්. පැහැදිලි නේද? ඒ විදිහට තමයි වැඩේ වෙන්නේ. ඊළඟ කොටස බලන්න. ඊට පස්සේ මොකක්ද තියෙන්නේ කියලා. ඊට පස්සේ තියෙන්නේ මාපාංක x ධන 3x ධන 4 විශාලයි 4 අසමානතාවයේ තෘප්ත කර. දැන් කොහොමද මේකෙන් ගන්න? ඔන්න මම එකටත් දෙන්නම් ටික වෙලාවක් තප්පර 30ක් ඇති ඒකට. මේක ඇඳන් පස්සේ තප්පර 30ක් ඇති මේකට. මේක කිසිම අලුතෙන් ආදේශයක් කරන්න නැහැ. කෙලින්ම මේකෙන් ගන්න පුළුවන්. තියෙන්නේ මේක විශාලයි 4. විශාලයි 4 වෙන්න ඕන. හරිද? දැන් මේක විශාලයි 4 වෙන්න ඕනේ කියලා කියන්නේ අපිට මේ 4 මේ පැත්තට ගන්න පුළුවන් නේ. ඇයි මං 4 මේ පැත්තට ගන්නෙ? මොකද මට තියෙන්නේ මේ දෙන්න එකටනේ ඉන්නේ. මේ දෙන්න එකට ඉන්නේ. මට ඕන කොහොම හරි මේම සම්බන්ධයක් දුන්නම මේ ප්‍රස්ථාර දෙක එකට ගන්න. හරිද? මේ ප්‍රස්ථාර දෙක එකට ගන්න ඕන. ප්‍රස්ථාර දෙකක් නැහැ. මෙතන එක ප්‍රස්ථාරයයි. මේක අපි ගන්න ඕනේ එක පැත්තකට මේ දෙන්න. මේ මෙතනට 4 ගත්තු ගමන් ලස්සට මේ තියෙන එක හැදෙනවා. ධන 3x ධන 4 මාපාංකය ඍණ 4 විශාලයි බිඳුව. දැන් මේ තියෙන්නේ මොකද්ද? මේ තියෙන්නේ මේකමයි. නේද? මේ තියෙන්නේ මේකමයි. මේක විශාල වෙන්න ඕන බිඳුවට වඩා. මේක බිඳුවට වඩා විශාල වෙන තැන් ටික ලේසියෙන්ම මෙතනින් ගන්න පුළුවන්. මොකද්ද බිඳුවට වඩා විශාල වෙනවා කියන්නේ? ප්‍රස්ථාරිකව. ප්‍රස්ථාරිකව බිඳුවට වඩා විශාල වෙනවා කියන එකෙන් අදහස් වෙන්නේ x අක්ෂයෙන් උඩ ඉන්නවයි කියන එක. නේද? x අක්ෂයෙන් උඩ ඉන්නවයි කියන එක. ඒතර x අක්ෂයෙන් උඩ ඉන්නේ කොයිද? මීට වඩා දකුණු පැත්තේ සහ මීට වඩා වම් පැත්තේ. මේ අතර තියෙන ටික මෙතන අගේ හොයන්න. මෙතන අගේ හෙව්වොත් ඔයාට අගේ ගන්න පුළුවන් කොහොමද? මෙතන මේ ඇන්දේ අපි කීයද? දෙවරක් x ධන 2 ඍණ 4නේ. ඒකේ ඔයා y බිඳුවක් කරාම ඔයාට x අගේ ගන්න පුළුවන්. y බිඳුවක් කරාම මේක 4ක් වෙනවා. ඒතර මේක මෙතන එන්නේ ඍණ 4ක් නේද? මෙතන ඍණ 4ක් එන්නේ. ඒක ඔයාට තනියෙන් හොයාගන්න පුළුවන්. මෙතන ඍණ 4ක් තමයි එන්නේ. මේක x අක්ෂයත් එක්ක මෙතන ඍණ 4ක් එන්නේ. ඍණ 4ට වඩා මේ පැත්තේ සහ බිඳුවට වඩා දකුණු පැත්තේ තමයි මෙයා ධන වෙන්නේ. x අක්ෂයට වඩා ශ්‍රිතය උඩින් තියෙන. එන එක ලියන්න පුළුවන් කොහොමද? ඍණ අනන්තය සිට මෙතන විශාලය හෝ සමානයි නෙමෙයි විශාලය විතරයි තියෙන්නේ. විශාලය විතරක් තියෙනවා. විශාලය හෝ සමානයි දාන්න බෑ මෙතනට. ඍණ 4 ඒකත් එක්ක එකතු වෙනවා කවුද? මේකට වඩා දකුණු පැත්ත. මේ මෙතන තියෙන මොකද්ද? බිඳුවනේ. බිඳුවට වඩා වැඩි අනන්තයට වඩා අඩුයි. ඔන්න ওই දෙක එකතු වෙලා තමයි මේක හැදෙන්නේ. right. එහෙනම් ඕක තමයි පළවෙනි ප්‍රශ්නේ. හරිද? පළවෙනි ප්‍රශ්නේ ඔන්න ඕක. දැන් පොඩ්ඩක් දෙවෙනි එකත් බලා ගන්න. දැන් පස්සේ සම්බන්ධ වෙච්ච අය ඉන්නවා නම් මම ආයෙ කියන්නම් පොඩ්ඩක්. මේ මෙතන තියෙන්නේ මම ඩිස්කස් කරන ડોකියුමන්ට් එක තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එකක් තියෙනවා. ඒ ලින්ක් එකට යන්න. ලින්ක් එකට ගිහිල්ලා බලන්න මේ එතන තියෙනවා මේ questions ටික. මම මේ ඩිස්කස් කරන questions ටික ඔක්කොම එතන තියෙනවා. හරි? සීමාව ගාන හොඳ සීමාව ගානක් තියෙනවා. දැන් මම මුලදීම කිව්වනේ. මම ලයිව් එක පටන් ගනිද්දිම කිව්වා. අද මම ඩිස්කස් කරන්න බලන්න ගොඩක් සාමාන්‍ය 19 ඉඳන් 23 වගේ වෙනකන් අහපු දේවල් නෙමෙයි. දැන් අර 23 ඉඳන් පටන්ගෙන ප්‍රශ්න වෙනස් කරන හින්දා පොඩ්ඩක් ඒ පැත්තට යන්න තමයි අපි බැලුවේ. ඉතින් ප්‍රශ්න වෙනස් කරන පැත්තකට නිකන් ප්‍රශ්න අපි නිකන් ප්‍රෙඩික්ෂන් එකක් වගේ මේක. නිකන් කොයි පැත්තට යන්න පුළුවන්ද කියලා වගේ 2026. මොකද 2026 පේපරේ ලේසි වෙන්නේ නැහැ. දැන් ඕන්නම් කට්ටියව මේ බය කරන්නේ නැතුව ඉන්න කියලා සමහර මේවා කියන්නේ නැතුව ඉන්න පුළුවන් නේ. ගොඩක් විට 26 ලේසි වෙන්නේ නැහැ පේපර් එක. තේරුණාද? ලේසි වෙන්නේ නැහැ කියන්නේ මේ හද්ද අමාරු වෙනවා කියන එක නෙමෙයි. හද්ද අමාරු වෙනවා කියන එක නෙමෙයි ලේසි වෙන්නේ නැහැ කියන්නේ.
ලේසි වෙන්නේ නැහැ කියලා කියන්නේ ඔයා 19 ඉඳන් 22 වෙනකම් බැලුවොත් ඔයා දකියි මොකක් හරි පැටර්න් එකක් papers. ඒතර පැටර්න් එකක් දැක්කම අපි මොනවා වුණා මිනිස්සුනේ. අපි පැටර්න්ස් වලට ආසයි. අපි පැටර්න්ස් වලට ආසයි. ඒතර අපි දන්න පැටර්න් එකක් තියෙනකොට අපිට ඉබේටම දැනෙන්නේ මේක ලේසියි කියලා. අපිට පැටර්න් එක පොඩ්ඩක් වෙනස් වෙච්ච ගමන් නිකන් කලින්ට වඩා ලේසි ගානක් තිබුණොත් අපිට හිතෙන්නේ අමාරුයි කියලා. ඒකයි ඔය පොඩ්ඩක් papers වෙනස් වෙච්ච අවුරුදු වල බලන්න 2023 25 විතර එකපාරට කට්ටිය කෑ ගහන්නේ මේක අමාරුණයි මේක අමාරුණයි කියලා. දැන් හැම අවුරුද්දෙම කෑ ගහනම කට්ටිය. මොන වුණත් මැත්ස් එක කවදාවත් ලේසි කියලා කියන්නේ නැහැ නේ කට්ටිය. මේ විශේෂයෙන් ඒක වැඩිපුර දකින්න හම්බෙන්නේ අර පේපරේ පොඩ්ඩක් ස්ට්‍රක්චර් එක වෙනස් කරාම. අන්න ඒකට තමයි අපි ලෑස්ති වෙලා ඉන්න ඕන. මොකද 26 අනිවාර්යෙන් ඕක වෙනවා. 2026 අනිවාර්යෙන් ඕක වෙනවා. හරිද? ඔයාලා බලන්න දැම්ම මම මේක මට බනින්න එපා මම බය කරනවා කියලා. මොකද මේ ඕනම් බනින්න මට ප්‍රශ්නයක් නැහැ. මේ දැන් බය වෙන එක හොඳයි එතන ගිහිල්ලා බය වෙනවට වඩා. හරිද? දැන් බය වෙන එක හොඳයි. දැන්ම බය වෙලා වැඩ කරන්න. කල් තියෙනවා. කල් තියෙනවා. දැන් මම මේ බය කරන්නේ මේ අපෝ මේක හරියන්නේ නැහැ. දැන් මට 27 සෙකන්ඩ් try කරන්න වෙයි, third try කරන්න වෙයි. එහෙම දෙයකට නෙමෙයි. ඔයාලට කල් තියෙනවා. කල් තියෙන හින්දා මම මේ කියන්නේ. කල් නැත්තම් කියලා වැඩක් නැහැ නේ. කල් නැත්තම් මං ළඟටම ඇවිල්ලා නම් කියලා වැඩක් නැහැ නේ අමාරු වෙනවා කියලා. ඒතකොට ඔයාලට කරගන්න දෙයක්වත් නැහැ. ඊට පස්සේ අන්තිමට නිකන් අමාරු වැටෙන එක වෙන්නේ මොනවත් කරගන්න බැරුව. මෙතන කල් තියෙනවා. ඔයාලට මාසෙකට වඩා තියෙනවා. මේකත් එක්ක දිගටම ඉන්න, ලයිව් එකත් එක්ක දිගටම ඉන්න මෙතන ප්‍රෙඩික්ෂන්ස් අපි දිගටම කරනවා කොහොම දේවල්ද වෙන්න පුළුවන් කියලා. රයිට්. දැන් ඔන්න තියෙනවා සීමාව. මේක එකපාරට දැක්කම මොකද්ද කරන්න හිතෙන්නේ? කෙනෙක්ට සාමාන්‍යයෙන් කරන්න හිතෙන්නේ අ සමහරට මොකක්වත් හිතෙන්නේ නැහැ. සමහරට මොකක්වත් හිතෙන්නේ. ඒක තමයි පළවෙනිම දේ. මොකද දැන් කොහොමද කියන්නේ මෙතන පස්වෙනි බලයක් තියෙනවා. මම මේක යන ගමන් පොඩ්ඩක් අපේ සීමා ප්‍රමේයන් දෙකක් අක් ගාලා මතක් කරන්න. අපිට සිලබස් එකේ දෙකයිනේ තියෙන්නේ. සීමාව x යනවා බිඳුවට sin x බෙදීම x කියන එක එකක් වෙනවා. සහ සීමාව x යනවා a වලට x ගෙන් ඍණ a ගෙන් බෙදීම x ඍණ a කියන එක සමාන වෙනවා n a n ඍණ a. ඔන්න ওই දෙක විතරයි තියෙන්නේ. සීමා ප්‍රමේයන් මෙච්චරයි තියෙන්නේ. නේද? මෙච්චරයි තියෙන්නේ. මීට වඩා දෙයක් එන්නේ. මීට වඩා දෙයක් එන්නේ නැහැ කියන්නේ ප්‍රමේයන් ඇප්ලයි කරන්න මීට වඩා දෙයක් එන්නේ නැහැ. අනිවාර්යෙන් ඉතින් VGව සුළු කරගෙන යන්න එනවා මේ සීමාව ඇතුලේ. ඒ වුණාට මේවා විතරයි ඇප්ලයි කරන්න අපේ සිලබස් එකේ අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන දේවල් තියෙනවා. මෙතන ওই දෙකෙන් මොකද්ද පේන්නේ ඔයාලට? දෙකම පේනවා වගේ. එක જાතියකින් බැලුවම මෙන්න මේකත් පේනවා. මෙතන මේ බලයක් තියෙන හින්දා ඊළඟට sin sin x ඉන්නේ ඉතින් මේකේ විතරයිනේ. මේකේ sin ලා නැහැනේ. ත්‍රිකෝණමිතිය සම්බන්ධ වෙනවා නම් අනිවාර්යෙන් මේක එන්න ඕන. එහෙනම් අපිට පේනවා මෙන්න මේ දෙකම සම්බන්ධ වෙනවා වගේ සීන් එකක් තමයි මෙතන පේන්නේ. බලමු මොකද්ද කරන්න පුළුවන් කියලා. මම කරන දේ බලන්න. හරිද? මේක මම දන්නවා ගොඩක් අයට හිතෙන්නේ නැහැ කියලා. මේ ගොඩක් අයට හිතෙන්නේ නැහැ. හැබැයි හිතෙන්න ඕන. හිතෙන්න ඕන. මේකේ වරහන් ඉවත් කරන එක නෙමෙයි කරන්න ඕන. මේක දිගහැරලා ලියන්නේ නැහැ. සමහරව මේක දිගහැරලා ලියන්නේ යනවා. මම දන්නවා පස්වෙනි බලය ගන්න විදිය මොනවාද? A ධන B ගේ පස්වෙනි බලය කියන්නේ A ගේ 5 ධන 5යි A ගේ 4යි B. ඕම ලියන්න යනවා. මේක මටත් ලියන්න පුළුවන්. හරිද? හැබැයි ඒකෙන් ඔයාට උත්තරයකට යන්න නම් අවුරුද්දක්වත් යනවා. අනිවාර්යෙන් අවුරුද්දක් යනවා. අවුරුද්දට වඩා අඩුවෙන් මං හිතන්නේ යයි කියලා. හරිද? ඒතර ඔයාට මං හිතන්නේ පේපර් එකට අවුරුද්දක් දෙයි කියලා ලියන්න. ඒක නිසා ඔයා කරන්න ඕන මීට වඩා ස්ට්‍රැටජික් දෙයක් බලන්න. ස්ට්‍රැටජික් දෙයක් බලන්න ඕන. මේක එක්ස්පෑන්ඩ් කරලා යන්න බෑ. එහෙනම් මං කරන්නේ මොකක්ද දන්නවද? මම බලනවා මේ ඇතුලේ තියෙන එක ඇතුලේ පද දෙකක් තියෙනවනේ. පද දෙකක් තියෙන එක මට එකක් විදියට ලියන්න පුළුවන්ද කියලා. මොකද මට එක පදයක් විදියට ලිව්වොත් එක පදයක පස්වෙනි බලය ගන්න හරිම ලේසියි. නේ? නිකන් හිතන්නකෝ මෙහෙමනම්. දැන් මෙහෙම sin 2x වගේ එකක් තියුණොත් ඒකේ පස්වෙනි බලය ගන්න එක ඕන කෙනෙක්ට පුළුවන් නේ. ඕලෙවල් ළමයින්ටත් පුළුවන් මේක සමානයි. අපි කියන්නේ sin ගේ 5යි sin ගේ පස්වෙනි බලය 2x. එකක බලයක් ගන්න ඕන කෙනෙක්ට පුළුවන්. නේද? දෙකක බලයක් ගන්න කියමන්න. ඒතකොට තමයි ප්‍රශ්නයක් එන්නේ. මේක මන් ලියනවා මේක ත්‍රිකෝණමිතිය මේ මෙතන මම සීමාවේ ත්‍රිකෝණමිතිය දෙකම කම්බයින් කරා sin x ධන cos x කියන එක ලියන්න පුළුවන් මම ලොකුවට ඒක කර කර ඉන්නේ නෑ මෙන්න මේ විදිහට ලියන්න පුළුවන් කියලා ඔයාලා දන්නවා මේක නේද මේ විදිහට ලියන්න පුළුවන්ද බැරිද මේක ඇත්තටම ත්‍රිකෝණමිතිය ගානක් ත්‍රිකෝණමිතියට දෙන්න පුළුවන් sin x ධන cos x කියන එක r sin x ධන q ආකාරයෙන් ලියන්න කියලා අපි කරන්නේ 17 ඒකට එන්නේ ඒ වගේ ඒවා අන්න ඒ වගේ ආකාරයෙන් මේක ලියන්න පුළුවන්. මම ලොකුවට ඒක කර කර ඉන්නේ නැහැ. මොකද මෙතන අපේ අරමුණ ඒක නෙමෙයිනේ. අපේ අරමුණ ඒක නෙමෙයි. අපේ අරමුණට අද අපි ලයිව් එක තියාගමු.
මම සුළු කර කර ඉන්නේ නැහැ. මේකේ මූල දෙකක් එළියට අරගෙන එකයට මූල 2යි sin දාන එකයට මූල 2යි cos වුණාම මේක ටක් ගාලා එනවා. දැන් තියෙන්නේ එක පදයයි නේද? ඒතර කියන්න එපා මූල දෙක කියන්නේ මේ තාපදයක් නේ කියන. මූල දෙක කියලා එක පදයක් තියෙනවා sin කියලා තාපදයක් තියෙනවා. නෑ ගුණිතයක් කියන්නේ එක පදයක්. හැමතිස්සෙම පද දෙකක් කියන්නේ ශ්‍රිත දෙකක් ගුණ වෙලා තියෙනවා නම් ඒක තනි පදයක් කියලා අපිට ගන්න වෙනවා. ඒතර අපිට බලය දාන්න පුළුවන් ලස්සනට. මෙතන එක ඍණ sin 2x. පැහැදිලි? ප්‍රශ්න තියෙනම් දාන්න ලයිව් chat එකේ දාන්න මම බලන්නම් ඒවා. right? මම බලන්න ප්‍රශ්න තියෙනම් දාන්න. දැන් මෙතන ඔයාලට තේරෙනව නේද? x යනවා y බෙදීම 4ට. මෙතන මූල දෙකේ පස්වෙනි බලය. මූල දෙකේ පස්වෙනි බලය මොකද්ද? මූල දෙක මූල දෙක මූල දෙක මූල දෙක මූල දෙක. මූල දෙකේව දෙකක් වෙනවා. මූල දෙකේව තව දෙකක් ආවම 4ක් වෙනවා. මූල දෙකේ පස්වෙනි බලය කියන්නේ එහෙනම් 4යි මූල 2මයි දැක්කද? මේ තියෙන 4යි මූල 2 ආපහු එනවා මෙන්න මෙතනට. ඍණ 4යි මූල 2 වරක් sin ගේ පස්වෙනි බලය x ධන y බෙදීම 4. ඕම එකක් එනවා. right? ඊට පස්සේ දැන් මොකද කරන්න පුළුවන්? දැන් කරන්න පුළුවන් දෙයක් ගැන පොඩ්ඩක් හිතන්න. දැන් ගොඩක් අපිට තිබ්බ ප්‍රශ්න සුළු වුණා මෙතනින්. දැන් අර පස්වෙනි බලයට මොකද්ද කරන්න කියලා හිතා ගන්න බැරුව හිටියා. ඔන්න ඒකට විසඳුමක් ආවා. දැන් කොහොමද ඉතින් මේ ටික සම්බන්ධ කරගන්නේ? එක ඍණ මේක එක ඍණ ගොඩක් දේවල් තියෙනවා. ඒක සම්බන්ධ කරගන්න විදියක් අවශ්‍යයි නේද? මම කරනවා මෙන්න මෙහෙම දෙයක්. හරිද? එක ඍණ sin 2x නේ තියෙන්නේ. මේක ඇත්තටම ඔලුවට එන්න ඕන ඔයාලට. ඔලුවට එන්න ඕන දෙයක් මෙතන තියෙන්නේ. මම බැලුවා ඒකෙන් යනවද ඍණ sin 2x. ඒකෙන් යනවද නැත්නම් අනිත් එකෙන් යනවද කියලා. මේක cos වලට හරවගෙන යන්න පුළුවන් විදියක් තියෙනවා. ඒකත් හොඳයි. නැත්නම් මම මේකෙන් යන්නම් කමන්නේ. එක ඍණ sin 2x කියන එක ඔයාලා දැනගෙන ඉන්න ඕන දෙයක් මේක මම හිතනවා දන්නවා කියලා. sin x ඍණ cos x ගේ වර්ගයේ විදියට ලියන්න පුළුවන් මේක. sin x ඍණ cos x ගේ වර්ගයේ විදියට මෙන්න මේක ලියන්න පුළුවන්. බලන්න මේක අරගෙන sin x ඍණ cos x ගේ වර්ගය එන්නේ මෙන්න මේක. එක ඍණ 2යි sin x. ඒතර මෙන්න මෙතන මම දැන් 4යි මූල 2 එළියට ගන්නම්. 4යි මූල 2 එළියට ගත්තොත් මට ඉතුරු වෙන්නේ මොකද්ද? සීමාව x යනවා පයි බෙදීම 4ට එක ඍණ sin ගේ 5ක් එනවා උඩ. එක ඍණ sin ගේ 5ක් එනවා උඩ. යට මොකද්ද මට කරන්න පුළුවන්? යට මට කරන්න පුළුවන් දෙයක් තියෙනවද මෙතන? මෙතනත් මම අර කලින් ආකාරයෙන් මේ විදිහට ලිව්වොත් sin x ඍණ පයි බෙදීම 4ක් වෙනවානේ. sin x ඍණ පයි බෙදීම 4ක් වෙනවා. එතකොට හැබැයි මං හිතන්නේ නැහැ ඒකෙන් ලොකු උදව්වක් වෙයි කියලා අපි බලමු. මූල 2යි මූල 2ක් අපි එළියට ගත්තොත් එතන ඉන්නේ මූල 2 වරක් sin මූල 2 වරක් sin x ඍණ පයි බෙදීම 4 නේද? x ඍණ පයි බෙදීම 4 මෙන්න මේකේ වර්ගය. right? කොහොම ගන්න එන්නේ? ඒතර මේක අපි කොහොමද සම්බන්ධ කරගන්නේ? මේක අපි සම්බන්ධ කරගන්න මං ඊළඟ පියවරෙන් ඒක ලියන්නම්. මෙතනින් එනවා මූල දෙකේ වර්ගයක් යට එනවා නේද? මූල දෙකේ වර්ගය කියලා කියන්නේ 2යි. එහෙනම් 2ක් එනවා එළියට. මූල දෙකේ වර්ගය කියන්නේ 2යි. මේ දෙක යටනේ ඉන්නේ. අපිට නියත එළියට ගන්න පුළුවන්. ඒතර 4යි මූල 2 දෙකෙන් බෙදුනම 2යි මූල 2ක් ඉතුරු වෙන්නේ. ඔන්න මම එක ස්ටෙප් එකක් හැලුවා. එක ස්ටෙප් එකක් හැලුවා. එතකොට එන්නේ මේක යනවා පයි බෙදීම 4ට එක ඍණ sin ගේ 5යි x ධන පයි බෙදීම 4 බෙදීම sin වර්ග x ඍණ පයි බෙදීම 4 නේද? sin වර්ග x ඍණ පයි බෙදීම 4ක් එන්නේ. x ඍණ පයි බෙදීම 4ක් එන්නේ. ඒතර මම මේ කරන්න බැලුවේ මම මේක ඊළඟ ස්ටෙප් එක මම කෙලින්ම මෙතන ලියන්න බැලුවේ. දැන් බලන්න මොකද්ද වෙන්නේ කියලා. මම මේ පයි බෙදීම 4 මෙතනට දැම්මොත් sin පයි බෙදීම 4 දාන පයි බෙදීම 4. sin පයි බෙදීම 2 කියන්නේ 1යි. ඒතර 1 ඍණ 1 බිඳුවක් වෙනවා. මෙතනට දැම්මොත් sin වර්ග බිඳුව. තාමත් උඩත් බිඳුවයි යටත් බිඳුව. මට මොකක් හරි කරගන්න වෙනවා. දැන් ඔයාලට පේනවද මෙන්න මේකට පොඩි සම්බන්ධයක් තියෙනව නේද මේක? මෙන්න මේකත් එක්ක පොඩි සම්බන්ධයක් පේනවා වගේ. මොකද මේ 1 කියන එක ලියන්න පුළුවන් එකේ පස්වෙනි බලය කියලා නේද? එකේ පස්වෙනි බලය කියලා ලියන්න පුළුවන්
පුළුවන් ද බලන්න මම චුට්ට වෙලාවක් දෙන්නම්. බලන්න මේකයි මේ ටිකයි සම්බන්ධ කරගන්න විදියක්. ඔයාලට පේනවද කියලා? සම්බන්ධ කරගන්න විදියක් පේනවද කියලා පොඩ්ඩක් බලන්න. යට එන්නේ මෙන්න මේකනේ. යට එන්නේ sin වර්ග x ඍණ π බෙදීම 4. මම මොකද්ද කරන්නේ? මම කොහොමද මේකත් එක්ක සම්බන්ධ කරගන්න විදියක් බලන්නේ. කොහොමද ඒක කරන්නේ? cos වලට යනවද? එක ඍණ cos වර්ග වලින් ලියනවද? එහෙම ලියලා වැඩක් නෑ නේද? එහෙම ලියලා ලොකු වැඩක් වෙන්නේ නෑ අපිට. මොකද්ද කරන්න පුළුවන්? එක ඍණ මේක, එක ධන මේක. මෙන්න මෙහෙම දෙයක් කරන්න පුළුවන් නේද? sin වර්ග x ඍණ π බෙදීම 4නේ මට ඉන්න ඕන. මට මේ ප්‍රමේයට අනුව ඉන්න ඕන කවුද? x ගෙන් ඍණ a ගෙන් බෙදීම x ඍණ a. මට ප්‍රමේයට අනුව ඉන්න ඕන මෙයා ඍණ මෙයා. නේ බලය අයින් කළා මේ දෙකේම බලය අයින් කළානේ මෙතන ඉන්නේ. නේද? මේ දෙකෙන් බල අයින් කළා මෙතන ඉන්නේ. එහෙමනම් මෙතන වෙන්නේ මම මේක ලියන්නම් සීමාව x යනවා π බෙදීම 4ට එකේ පහ ඍණ sin ගේ පහයි x ධන π බෙදීම 4 මට ඉන්න ඕන එක්කෙනා මන් ලියනවා. එතන මේ ඉන්න එක්කෙනා නෙවෙයි මට ඉන්න ඕන එක්කෙනා මන් ලියනවා. මේක හොඳ ස්ට්‍රැටජි එකක්. හොඳ ස්ට්‍රැටජි එකක් මේක. මට ඉන්න ඕන එක්කෙනා මන් ලියනවා. කවුද ඉන්න ඕන? එක ඍණ sin x ධන π බෙදීම 4. ಗುಣ කිරීම සීමාව මේ ටික දානවා වෙන සීමාවකට ඊට පස්සේ. දැන් මෙයා කැපෙන්න එපා. මෙයා අපි අලුතින්නේ දැම්මේ. x යනවා π බෙදීම 4ට එක ඍණ sin x ධන π බෙදීම 4 බෙදීම අර ඉතුරු වෙච්ච එක්කෙනා. මෙන්න මෙයා. sin වර්ග x ඍණ π බෙදීම 4. මං හිතනවා ඒක තේරුණායි කියලා. මම හිතනවා මේක තේරුණායි කියලා. දැන් මෙයාට අන්න අරක දාන්න පුළුවන්. මෙයාට දාන්න පුළුවන් මොකද එකේ පහ ඍණ මේකේ පහ බෙදීම එක ඍණ මේක. ඒතර අන්න අර කියනවා එන්නේ n ඍණ එක කියන එක මෙන්න මෙතනට දාන්න පුළුවන්. ඊට පස්සේ මෙයාට මොකද්ද කරන්න පුළුවන්? මෙයාට කරන්න පුළුවන්ද? එක ඍණ sin බෙදීම sin වර්ගයක් තියෙනවා මෙතන. මේක ලියන්න පුළුවන් නේද cos වලින්. දැන් දාන්න පුළුවන් වෙයි. එක ඍණ cos වලින් ලිව්වොත් එක ඍණ cos වර්ග වලින් මේක ලිව්වොත් හරිද? එක ඍණ cos වර්ග x ඍණ π බෙදීම 4. ওই විදිහට ලියන්න පුළුවන්. නේද? කොහොම ලිව්වම හැබැයි එහෙම ලියන එකෙන් අපිට ලොකු වැඩක් වෙන්නේත් නැහැ. එහෙම ලියන එකෙන් ලොකු වැඩක් වෙන්නේ නැහැ. මොකද මෙයත් එක්ක අපිට ඒක හදාගන්න බෑනේ. ඊට වැඩිය හොඳයි මොකක් කරන එකද අපි? මේකට කරන්න පුළුවන් හොඳම දේ මොකද්ද? එක ඍණ sin x ධන π බෙදීම 4 බෙදීම sin වර්ග x ඍණ π බෙදීම 4. මං hint එකක් දෙන්නම්. හරිද? මං hint එකක් දෙන්නම්. මේ එක කියන එක මට ලියන්න පුළුවන්නේ sin π බෙදීම 2යි කියලා. නේද? sin π බෙදීම 2 කියලා ලියන්න පුළුවන් එක. ඍණ sin x ධන π බෙදීම 4. මේ කොටස මම ඔයාලට ඉතුරු කරනවා. දැන් ඔන්න මම කියලා දුන්නා sin මේක ඍණ sin මේක. දැන් sin ඍණ sin කියන එක අපිට තියෙනවනේ සූත්‍රයක්. sin ඍණ sin කියන්නේ 2යි sin මේක ඍණ මේක බෙදීම 2 cos මේක ධන මේක බෙදීම 2. ත්‍රිකෝණමිතියේ තියෙන වැදගත් සූත්‍රය. ඒතර ඒ එන sin එකට එතනින් එන sin එකට මේ දෙන්නගේ අඩු කරාම අර සූත්‍රයෙන් එන sin එකට මෙතන තියෙන එක sin එකක් කැපෙනවා. ඒතර උඩ cos එකයි යට sin එකයි ඉතුරු වෙන්නේ. ඒතර cot එකක් එන්නේ. cot එකේ වාටටක් ගාලා සීමාව දාන්න පුළුවන් එතන. මේක දැන් මෙතන කරන්න යන්නේ නැහැ. මම ඔන්න ඔයාලට මේක දුන්නා මම කියවනේ මෙතන මේ අපේ ලයිව් එකේ අරමුණ තමයි ඔයාලට මෙන්න මේ වගේ જાති ගණන් දෙන එක. මේක හදන්නේ කොහොමද කියලා පෙන්වන එක. ඒතර මේ මෙතනට වෙනකන් ආවයින් පස්සේ මේකට දානවා මේ ප්‍රමේය මේකට දානවා මේ ප්‍රමේය. මේක දැම්මෙන් පස්සේ එක ස්ටෙප් එකකින් එනවා උත්තරේ. අර sin c ඍණ sin d කියන සූත්‍රය දාන්න ඕන. ටිකක් ගාලා ඊළඟ එකට යමු. මොකද නැත්තම් වෙලා යනවා අපිට.
ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා මම ආයෙ කියන්නම් කට්ටියට අහුන් නැත්තම් සහ තාම ගන්න බැරි වුණා නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා ලින්ක් එක තියෙනවා PDF එකට එතනින් ගිහලා ප්‍රශ්න ටික ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. රයිට්. හරි තුන්වෙනි ගාන බලන්න. L1 යනු 2y ධන x ඍණ 13 සමානයි බිඳුව රේඛාවට ලම්බකව ඍණ 3යි 8 ලක්ෂය හරහා යන රේඛාවක් වන අතර L2 යනු 1.16 ලක්ෂය හරහා යන 4y ඍණ 2x ධන d සමාන බිඳුව සරල රේඛාවක්ද වේ. කෝණ සමච්ඡේදකවල සමීකරණ ලියන්න කියලා තියෙනවා. දැන් එතන මොකද්ද තියරි පොයින්ට් එක? සරල රේඛා දෙකක් තියෙනකොට සරල රේඛා දෙකේ කෝණ සමච්ඡේදක අපිට ගන්න කියලා කියනවා. ඕකේ තියරි පොයින්ට් එක මම මතක් කරන්නේ මම මේ ගාන තෝරගන්න හේතුව තමයි ගොඩක් අයට අර කෝණ සමච්ඡේදක වගේ දේවල් මතක නැහැ. ඒවා අර අස්සේ තියෙන පොයින්ට්ස්. අර මම කිව්වේ එම්පාඩම් අපි සමහර දේවල් ඉග්නෝර් කරනවා කියලා අස්සේ තියෙන පොයින්ට්ස්. ඒවා තමයි මෙන්න මේ. හරි? ඔන්න එක සරල රේඛාවක් තියෙනවා මෙහෙම, තව සරල රේඛාවක් තියෙනවා මෙහෙම. හරිද? මෙන්න මෙයා මම ගන්නම් ax ධන by ධන c සමානයි බිඳුව. ax ධන by ධන c සමානයි බිඳුව. මේක මම ගන්නවා px ධන qy ධන r සමානයි බිඳුව. ඔන්න සරල රේඛා දෙකක් තියෙනවා. කෝණ සමච්ඡේදක මොකද්ද? මේ දෙන්න අතර කෝණය අපිට සුළු කෝණයක් විතර ගන්නත් පුළුවන්, මහා කෝණයක් විතර ගන්නත් පුළුවන්. නේද? ඒතර සුළු කෝණ සමච්ඡේදක කියන්නේ මෙන්න මේ වගේ එකක් නේද? සුළු කෝණ සමච්ඡේදක කියන්නේ ඔන්න ওই වගේ එකක්. මහා කෝණ සමච්ඡේදක කියන්නේ මෙන්න මේ වගේ එකක්. මහා කෝණේ සමච්ඡේදනය වෙනවා මෙතනින්. සුළු කෝණයේ සමච්ඡේදනය වෙනවා මෙතනින්. පැහැදිලි නේද? මේ දෙකේ සමීකරණ අපිට තියරි පොයින්ට් එකක් විදිහට ලස්සනට තියෙනවා. මෙන්න මේකෙන් ගන්න පුළුවන්. ax ධන by ධන c මාපාංක බෙදීම වර්ගමූල a වර්ග ධන b වර්ග සමානයි ධන හෝ ඍණ. බලන්න මේවා දකින්නකොට බලන්න මතක් වෙනවද කියලා? දකින්නකොට මතක් වෙනව නම් හොඳයි. දකින්නකොටවත් මතක් වෙනවනේ. ඒ කියන්නේ ගොඩක් අය කරන්නේ නැහනේ මේ 16 වෙනි ප්‍රශ්නේ. 16 වෙනි ප්‍රශ්නේ සමහරට මේ වගේ එකක් අහන්න පුළුවන්. දැන් ඔතන මේ වගේ ප්‍රශ්න අහන්න පුළුවන් ෆස්ට් එකට. දැන් මේක විතරක් අහනවා නම් ෆස්ට් එකට අහන්න පුළුවන්. ඒතර මෙතන ලොකු දෙයක් නැති හින්දා තව ගොඩක් දේවල් අහන්න නැති හින්දා මේක අහන්න පුළුවන් ෆස්ට් එකට වගේ. ඒතර අමතක වෙලා තියුණොත් ලොකු ප්‍රශ්නයක් මේක නේද? සරල රේඛා දෙකක් අතර අපිට ගන්න පුළුවන් මේ විදිහට මොකද්ද? කෝණ සමච්ඡේදක දෙක. ඒතර උතුම් දීලා තියෙන සරල රේඛා දෙක මොනවද? මෙන්න මේ රේඛාවට ලම්බකව යනවා 3,8 හරහා. 3,8. කාට ලම්බකවද? 2y ඍණ x ඍණ 13 සමානයි බිඳුව කියන එක්කෙනාට ලම්බකව. මෙයාට ලම්බකව කියන්නේ මොකද්ද? මෙයාගේ අනුක්‍රමණය කීයද? මෙයාගේ අනුක්‍රමණය අපිට හෙව්වොත් එන්නේ භාගයයි කියලා නේ. අනුක්‍රමණය එන්නේ භාගයයි. right? අනුක්‍රමණය භාගයයි කියලා එන්නේ. මෙයාට ලම්බක කෙනෙක්ගේ අනුක්‍රමණය කොහොමද අපි එහෙනම් ගන්නෙ? අපි ඉගෙනගෙන තියෙන තියරි පොයින්ට් එක ලම්බක සරල රේඛා දෙකක අනුක්‍රමණ ගුණිතය ඍණ 1යි. ලම්බක සරල රේඛා දෙකක අනුක්‍රමණ ගුණිතය ඍණ 1යි. එහෙනම් මෙයාට ලම්බක එක්කෙනාගේ අනුක්‍රමණය ගන්න වෙන්නේ මම ඒක මෙහෙම ලියන්නම්. MP කියලා මම දාන්න නැත්නම් M not ඕන එකක් දාන්න. ඒක සමානයි ඍණ 1 බෙදීම M. මොකද ලම්බක සරල රේඛා දෙකක හැමතිස්සෙම නෙමෙයි එක වෙන්න ඇති අවස්ථාවක් තියෙනවා. සරල රේඛා දෙක සිරස්නුයි නම් වෙන්නේ නැහැ. ඒ ඇරෙන්න ඕනම වෙලාවක සරල රේඛා දෙකක අනුක්‍රමණ ගුණිතය හැමතිස්සෙම ඍණ 1. ලම්බකයි නම්. එහෙනම් මේක සමානයි ඍණ 1 බෙදීම භාගය කියලා කියන්නේ ඍණ 2යි. අනුක්‍රමණය ඍණ L1 ගේ අනුක්‍රමණය ඍණ 2යි. සහ වන අතර L2 යනු දැන් L1 අපිට ගන්න පුළුවන් නේ එහෙනම්. L1 ගන්න පුළුවන් කොහොමද? y ඍණ y0 සමානයි m වරක් x ඍණ. බලන්න මේ ගානෙන් සරල රේඛාවල තියෙන ඔක්කොම වගේ දේවල් ටික කවර් වෙනවා. සරල රේඛාවල තියෙන ඔක්කොම දේවල් ටික වගේ කවර් වෙනවා. මෙතන ගොඩාක් දේවල් ඕනේ බලන්න. මේක තව එනවා ඉස්සරහට. පේනව නේද? y ඍණ y0. එතන y ඍණ හොද ලක්ෂ්‍ය අපිට දීලා තිනවා ඍණ 3,8 කියලා. ඍණ 3,8. y ඍණ 8 සමානයි m0 කියලා කියන්නේ මෙතන ඍණ 2යි x ඍණ 3. x ඍණ 3 කියන්නේ x ධන 3. මේ ටික එක පැත්තකට අරන් L1 ගේ සමීකරණය ගන්න පුළුවන්. ඊට පස්සේ L2 ගේ සමීකරණය.
L2 ගේ සමීකරණය දීලා තියෙනවා L2 යනු 1,16 ලක්ෂය හරහා යන 4y ඍණ 2x ධන d සමානයි බිඳුව සරල රේඛාවක්ද වේ. right. L2 කියලා කියන්නේ 4y ඍණ 2x ධන d සමානයි බිඳුව කියන සරල රේඛාව. මේක යනවලු 1,16 හරහා. 1,16 හරහා යනවයි කියලා අපිට දීලා තියෙනවා නම් අපිට මේ d කියන නියතය හොයන්න පුළුවන්. මේකට 1,16 අපි ආදේශ කරනවා. 1,16 ආදේශ කරාම ආදේශයෙන් 1,16 ආදේශයෙන් මට එනවා එක දැම්මම මොකද එන්නේ 1.16 දැම්මම මෙතන එනවා 4 වරක් 16 ඍණ දෙවරක් 1 ධන d සමානයි බිඳුව කියලා නේද? එතකොට d කියන එක එන්නේ 2 ඍණ 64. ඍණ 62ක් නේද එන්නේ? 2 ඍණ 64. ඍණ 62ක් එන්නේ. එහෙනම් L2 කියන්නේ 4y ඍණ 2x ධන ඍණ 62. එහෙනම් L1 කියන්නේ කවුද? අරකට අනුව L1 කියලා කියන්නේ 2x ධන y මේ ටික එක පැත්තට ගත්තම 2x ධන y ධන 6 ඍණ 8 කියන්නේ ඍණ 2 සමානයි බිඳුව L2 කියලා කියන්නේ කවුද? 4y ඍණ 2x ඍණ 62 සමානයි බිඳුව. මේක ආපහු දෙකෙන් බෙදන්න පුළුවන්. දෙකෙන් බෙදලා ගන්න. එතකොට 2y ඍණ x ඍණ 31 සමානයි බිඳුව. ඔන්න සරල රේඛා දෙක තියෙනවා. දැන් මේකට දාලා අපිට කෝණ සමච්ඡේදක දෙක ගන්න පුළුවන්. අපිට එක කෝණ සමච්ඡේදකයක් වෙන වෙනම අහන්නේ නැහැ නේ. වෙනම අහන්නේ නැහැ. ඒ දෙක අපිට එකට අහන්නේ. ඒක නිසා අර වෙන වෙනම හොයන්න ඕනේ සුළු කෝණයක මොකද්ද මහා කෝණයක මොකද්ද කියලා වෙනම හොයන්න අවශ්‍ය නැහැ. මේ දෙක ආදේශ කරා නම් හරි මෙන්න මේකට. මේක තමයි තියරි පොයින්ට් එක. මෙයාව මෙතනට මෙයාව මෙන්න මෙතනට. A වර්ග ධන B වර්ග. මෙතන A කියන්නේ කවුද? A කියන්නේ 2යි, B කියන්නේ 1යි, C කියන්නේ ඍණ 2යි, A කියන්නේ 2යි, B කියන්නේ 1යි. ඊට පස්සේ මෙතන P කියන්නේ 2යි, Q කියන්නේ ඍණ 1යි, R කියන්නේ ඍණ 31යි, P කියන්නේ 2යි, Q කියන්නේ ඍණ 1. ඔය ටික ආදේශ කරලා ගන්න පුළුවන්. මේ දෙන්න කැපෙනවා ඇත්තටම. ආදේශ කරලා බැලුවම දෙකේ වර්ගය ධන එකේ වර්ගය මෙතනත් මූල 5යි මෙතනත් මූල 5යි එනවා. ඒක තමන් කරලා බලන්න. ඊට පස්සේ වරහන් ඉවත් මාපාංක ඉවත් කළා ධන හොරින ගන්නවනේ. ධන හොරින ගන්නවා නම් කොහොමත් මාපාංක ලියන්න ඕනේ නැහැ. මාපාංක ලියන්න ඕනේ නැහැ සෝරි. මාපාංක ලියන්න ඕනේ නැහැ ධන හොරින ලියනවා නම්. ඊට පස්සේ ධන එකෙන් අපිට එකක් ගන්න පුළුවන් ඍණ එකෙන් අපිට තව එකක් ගන්න පුළුවන්. මේ ටික ඔක්කොම එක පැත්තකට ගත්තාම අපිට සමීකරණ දෙක එනවා. ධන එකෙන් එකයි ඍණ එකෙන් එකට. ওই දෙක තමයි කෝණ සමච්ඡේදක දෙක වෙන්නේ. හරි? ඔන්න එහෙනම් මේ ප්‍රශ්නෙත් හරි. ඊට පස්සේ හතරවෙනි එකට යමු. හතරවෙනි එක පොඩ්ඩක් බලන්න. හතරවෙනි එක. මොකද්ද තියෙන්නේ හතරවෙනි එකේ? හතරවෙනි එකේ තියෙනවා මොන ආගන් සටහනනේ? ආගන් සටහනේ තියෙනවා මෙන්න මෙහෙම ආග් දෙක ඍණ IZ කුඩා හෝ සමානයි පයි බෙදීම 3. තෘප්ත කරන Z සංකීර්ණ සංඛ්‍යා නිරූපණය කරන R පෙදෙස අඳුරු කරන්න. R පෙදෙස අඳුරු කරන්න. කොහොමද මේක කරන්නේ? දැන් ආග් වල නීති තියෙනවානේ. විස්තර නීති තියෙනවා. හැබැයි ගොඩක් අයට විස්තර නීති මතක නැහැ. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. විස්තර නීති මතක නැත්තම් හොඳම විදිය තමයි මම රෙකමෙන්ඩ් කරන ලඝු නීති වලට මතකයි නම් විස්තර නීති මතක තියාගන්න පුළුවන්. ලඝු නීති මතකයි. ලඝු වගේම තමයි ගොඩක් වෙලාවට මෙන්න මේ විස්තරය යන්නේ. අර ලඝු A බෙදීම් B කියන්නේ ලඝු A ඍණ ලඝු B, ලඝු A වරක් B කියන්නේ ලඝු A ධන ලඝු B අර ඔය වගේ තියෙනවනේ ඒවා ටිකක්. ඒ වගේම තමයි මේක යන්නේ ගොඩක් වෙලාවට. හරිද? ඒතර එහෙනම් පුළුවන්ද ආග් දෙක ඍණ IZ කියන එක ආග් දෙක ඍණ ආග් IZ එහෙම දේවල් කරන්න බෑ. එහෙම දේවල් කරන්න බෑ. හරි ලඝු වලත් එහෙම බෑනේ. ලඝු A ඍණ B කියන එක ලියන්න බෑනේ. ලඝු A ඍණ ලඝු B කියලා. එහෙම ඒවා නැහැ. එහෙනම් අපිට වෙන දෙයක් බලන්න වෙනවා මෙතන. මෙතන කරන්න පුළුවන් දේ මොකක්ද අපිට?
අපිට අනිවාර්යෙන් මේක හදාගෙන ඉන්න ඕන. අපේ පතයන් දන්නේ මොනවද ආකාර? අපි දන්නේ z ඍණ z0 මාපාංක සමානයි හරි අඩුයි හරි වැඩි හරි ඕන එකක්. k වලට ඒ වගේ නියතයකට ආග් එක ගන්නවා නම් ආග් එක මොනවද අපි දන්නේ? z ඍණ z0 කියන එක අඩුයි සමානයි නැත්නම් වැඩි මොකක් හරි කෝණයකට වඩා. ওই දෙක තමයි අපි දන්න දෙක. තව එකක් තියෙනවා අර මොනවද මේ ලම්බ සමච්ඡේදකය. මෙන්න මේක. ඒක අපිට අහන්නෙම නැති තරම් සිලබස් එකේ තියෙනවනේ. සිලබස් එකේ තියෙනවා මේක. හැබැයි ඒක ලොකුවට අහන්නෙම නැති තරම් මේ දෙකෙන් තමයි. එහෙනම් අපිට මේක ආග් z ඍණ z0 ආකාරයකට ලියා ගන්න වෙනවා මේක. තේරුණාද? මේ ඍණ z ඒවා හරියන්නේ නැහැ. ආග් z ඍණ z0 ආකාරයකට අපිට ඕන වෙනවා මේක. එහෙනම් මොකද්ද කරන්න පුළුවන්? මම මෙතනින් හොඳට බලා ගන්න මේක මාර වැදගත් ට්‍රික් එකක් මේක. අර මාපාංගවලදීත් අපි ඔක පාවිච්චි කරනවා. මෙතනින් මම i එකක් ගන්නව එළියට. කොහොමද i එකක් එළියට ගන්නෙ? i නැහැනේ මේක. මෙතන i නැහැනේ. දෙන්නගෙම i පොදු නැහැනේ. i එකක් අපිට දාන්න පුළුවන් මෙහෙම. ඍණ 2යි i වර්ග. ඍණ iz. මං කියන එක තේරෙනවද? ඍණ i වර්ග කියන්නේ ධන 1යි. i වර්ග කියන්නේ ඍණ 1යි. ඍණ i වර්ග කියන්නේ ධන 1යි. එතන මේක ධන 2 වෙනවා. නේද? දැන් මට මේ දෙකෙන් ඔන්න ඍණ i එකක්ම ගන්න පුළුවන් එළියට නේ. ඍණ i එකක් පොදුයි මෙතන. ඍණ i එකක් පොදුයි. ඍණ i එකක් එළියට ගත්තොත් මට එන්නේ z ධන 2යි. එහෙම නේද? z ධන 2යි කියලා. දැන් ඔන්න තියෙන ගුණිතයක්. ගුණිතයකට අපිට ලඝු වගේ දාන්න පුළුවන්. මතකයි ලඝු වලදී මම කිව්වේ? ලඝු ගැන අපි දැන් පොඩ්ඩකට කලින් ඉලිව්වේ. ගුණිතයක් කියලා කියන්නේ ආග්වල ඍණ i ධන ආග්වල z ධන 2යි. රයිට්? ඔන්නෝම ගන්න පුළුවන්. ආග් ඍණ i කියන්නේ කවුද? ආග් ඍණ i කෙනෙක් ටක් ගාලා ආගම් සටහනේ බලන්න පුළුවන්. ඍණ i ඉන්නේ කොතනද? ඍණ i ඉන්නේ මෙන්න මෙතනනේ. මෙන්න මෙතන ඉන්නේ. මොකද කෝණය? කෝණය දක්ෂිනාවර්තව මෙතනනේ ඍණ i ඉන්නේ. ඍණ i ඉන්නේ මෙතන දක්ෂිනාවර්තව 90ක්. කියන්නේ ඍණ පයි බෙදීම දෙකක් නේද? ඍණ පයි බෙදීම දෙකක්. ඍණ පයි බෙදීම දෙක ධන ආග් z ධන 2i කියන එක අන්නම් වෙනවා. රයිට්? දැන් දෙපැත්තටම තුනම තියෙනවනේ. තුනක් තියෙනවා. තුනටම පයි බෙදීම දෙකක් එකතු කරා නම් අපිට මෙයාව තනි කරගන්න පුළුවන්. පයි බෙදීම දෙකකින් පයි බෙදීම 6 කියලා කියන්නේ පයි බෙදීම 3යි. ආග් z ධන 2i පයි බෙදීම දෙක ධන පයි බෙදීම 3 කියලා කියන්නේ 90යි 60යිනේ. 90යි 60යි කියන්නේ 150යි. 5යි පයි බෙදීම 5යි. රයිට්? මේක ලේසි. මේක ලේසි ගන්න කොහොමද මේක අඳින්නේ? මේක අඳින්න හරිම ලේසි. මේක අපි දන්නම ආකාරයක් මේක. මොකද්ද? මෙන්න මේ අපි යන්න ඕන ඍණ 2යි තියෙන තැනට ආගම් සටහනේ ඍණ 2යි තියෙන තැනට යන්න ඕන. ආගම් සටහනේ කොහෙද ඍණ 2යි තියෙන්නේ? ආගම් සටහනේ ඍණ 2යි තියෙන්නේ මෙන්න මෙතන නේද? ඍණ 2. මෙන්න මෙතනනේ. සෝරි. මේ තාත්වික අක්ෂය. මෙන්න මෙතන. ඍණ 2 තියෙන ඔන්න ඔය හරියේ. එතන ඉඳන් 60යි 150යි අතර තියෙන්න ඕන කෝණය. x අක්ෂයේ ධන දිශාවත් සමග මුලින්ම අපි කරන්නේ මෙන්න මෙහෙම කඩිරක් ගහ ගන්නවා x අක්ෂයේ තාත්වික අක්ෂයේ ධන දිශාවත් සමග 60යි 150යි අතර. මෙන්න 60. මෙන්න මෙතන ඉඳන් 60ක් කියලා කියන්නේ මේ වගේනේ. ඔන්න ඔය වගේ 60. හරිද? අපි කඩේරි ගහන්න ඕන මෙතන අඩු විතරක් තියෙනවා. මෙතන අඩු හෝ සමානයි තියෙන ඉඳ අපිට කෙලින් ඉර කෙලින්ම ගහන්න පුළුවන්. අඩු හෝ සමාන නැතුව නිකන් අඩුයි තියුණා නම් අපිට කඩේරි වලින් තමයි අඳින්න වෙන්නේ. මේක 60යි ඊළඟට 150. 150 කොහොමද ගන්නෙ? මෙන්න මෙහෙටනේ. ඔන්න ඔය වගේ යන්නේ 150. එතන මේක 60ක් මේක 90ක් කියලා ලකුණු කරා නම් හරිනේ. නේ මේක අපි සම්පූර්ණ 150ක් කියලා ලකුණු කරන්න අවශ්‍ය නැහැ. මේක 90ක් කියලා ලකුණු කරා නම් මේක 90යි මේක 60. ඒතර 150 එනවා. ඒතර මෙන්න මේ ටික. මේ ටික තමයි ලකුණු කරන්න කියලා තියෙන්නේ. රයිට්? ආගම් සටහනේ ඔන්න ඔය ටික තමයි අපිට ගන්න කියලා තියෙන්නේ. හරි නේද? ප්‍රශ්න මොනවත් නැහැ නේ වෙනනේ. ප්‍රශ්න මොනවද තියෙනම් ලයිව් chat එකේ දාන්න මම බලනවා. හරි. ඊට පස්සේ මාපාංක Z ගේ අදුමගේ අහනවා මේක ඇතුලේ තියෙන.
මේක ඇතුලේ තියෙන්න පුළුවන් මාපාංක z අඩු මගේ. කීයද? මාපාංක z කියලා කියන්නේ මාපාංක z කියලා කියන්නේ කේන්ද්‍රයේ ඉඳන් z සංකීර්ණ සංඛ්‍යා දක්වාව තියෙන දුර. කේන්ද්‍රයේ ඉඳන් z සංකීර්ණ සංඛ්‍යාව දක්වා තියෙන දුර. දැන් කේන්ද්‍රයේ තියෙන්නේ මෙතනනේ. ඉතින් කේන්ද්‍රයක් ඉන්නවනේ ළමයි මේ රීජන් එකේනේ. මේ රීජන් එකේ කේන්ද්‍රයක් ඉන්නවා. කේන්ද්‍රයක් ඉන්නවා මේ රීජන් එකේ. එහෙමනම් කේන්ද්‍රේ ඉඳන් තියෙන පුළුවන් අඩුම දුර මොකද්ද? බිඳුවයි. ඒ කේන්ද්‍රයක් තියෙනවා එතන. මේ රීජන් එකේ කේන්ද්‍රයක් තියෙනවා. එහෙනම් මේකට අඩුම උත්තරේ බිඳුව. තේරුණා නේද? මේකට උත්තරේ බිඳුවයි. රයිට්? ඒ විදිහට අපිට ඒක ගන්න පුළුවන්. ඊට පස්සේ ඔන්න ඒකත් හරි. ඩග්ගාලන් අපි පස්වෙනි ප්‍රශ්නෙට ප්‍රශ්නේ බලමු. තමන් කරන්න ඩවුන්ලෝඩ් කරගෙන PDF එක ඩිස්ක්‍රිප්ෂන් එකෙන් තමන් පටන් ගන්න. මං කලින් වගේ ආයි දෙන්නම් තප්පර 30ක් දෙන්නම් පටන් ගන්න. ඊට පස්සේ මාත් එක්කම කරගෙන යන්න. පස්වෙනි ප්‍රශ්නේ. පස්වෙනි ප්‍රශ්නේ මාර හොඳ ප්‍රශ්නයක්. පස්වෙනි ප්‍රශ්නේ තියෙන්නේ වෘත්ත වලින් තියෙන්නේ වෘත්ත වලින් ඇත්තටම අහන්න නැති කියලා කියන්නේ අහන්නෙම නැති එකක්. අහන්නෙම නැති තරම් දෙයක් වෘත්ත වලින්. මේ වෘත්ත වල කෙලින්ම ඩිරෙක්ට් තියරි සම්බන්ධ ගානක් තමයි ඔන්න ඔතන තියෙන්නේ. රයිට්? හරි. එහෙනම් මම පටන් ගන්නවා. අපිට දීලා තියෙනවා මෙන්න මේක. හරිද? ලැම්ඩා වරක් y වර්ග ඍණ 7x ධන μy නේද? μy 3 ඍණ 4y ඍණ 4x ධන 3 ධන 4y ඍණ 4x y ඍණ 7x සමානයි බිඳුව. කොහොමද තියෙන්නේ? සමීකරණය මගින් වෘත්තයක් නිරූපණය වන පරිදි ලැම්ඩා සහ මියුහි අගයන් සොයන්න. ඔන්න දුන්න එක. ඔන්න මරු එකක් දුන්නා නේද? කොහොමද කියන්නකෝ මේක කරන්නේ? ඔන්න මටත් තේරෙන්නේ නැහැ. මටත් තේරෙන්නේ නැහැ මේක කරන විදිහ. කොහොමද කරන්නේ? මේක වෘත්තයක් වෙන්න නම් ලැම්ඩා සහ මියුහි අගයන් සොයන්න. මේක බේසික්ම තියරි පොයින්ට් එකක්. හැබැයි අපිට බේසික්ම තියරි පොයින්ට් අපි වැඩක් නැති හින්දා අපි අත්හැරලා දාමු. හරිද? අපි කතා කරන වෘත්තේ පාඩමේ මුලදීම කතා කරනවා දීලා තියෙන සමීකරණය වෘත්තයක් වීමේ අවශ්‍යතාවය. වෘත්තයක් වීමේ අවශ්‍යතාවය. පළවෙනිම අවශ්‍යතාවය තමයි ඔයාලට මතකද දන්නේ නැහැ මේවා. පළවෙනිම අවශ්‍යතාවය තමයි x වර්ගගේ y වර්ගගේ සංගුණක සමාන වෙන්න ඕන. දැන් බලන්න මතක් වෙනවද කියලා? x වර්ගගේ y වර්ගගේ සංගුණක සමාන වෙන්න ඕන. දෙවෙනි කන්ඩිෂන් එක මම මෙහෙම ලියන්නම් x වර්ගගේ සංගුණකයි ඒක අපිට ලියන්න පුළුවන් coefficient of f කියලා. x වර්ගගේ සංගුණකයි y වර්ගගේ සංගුණකයයි සමාන වෙන්න ඕන. එකම වෙන්න අවශ්‍ය නැහැ. එක වෙන්න ඕනේ නැහැ. 3x වර්ගද 3y වර්ග අන්න ඒ වගේ එකම සංගුණකේ තියෙන්න ඕන. දෙවෙනි එක xy පද තියෙන්න බෑ. xy පද තියෙන්න බෑ. xy පද නැති වෙන. තුන්වෙනි එක තමයි අපි මෙන්න මේ ආකාරයෙන් හදාගත්තම පැහැදිලි x වර්ග ධන y වර්ග ධන 2gx ධන 2fy ධන c සමානයි බිඳුව ආකාරයෙන් අපි හදාගත්තම මේ ආකාරයෙන් හදාගත්තම g වර්ග ධන f වර්ග ඍණ c කියන එක විශාල වෙන්න ඕන බිඳුවට. මොකද මෙතනින් එන්නේ අරේ වර්ගය. ඔයාලට මතකයි නම් වෘත්තය මෙතනින් එන්නේ අරේ වර්ගය. මෙන්න මේ ආකාරයෙන් හදාගත්තයින් පස්සේ. අරය අනිවාර්යෙන් විශාලයි බිඳුව වෙන්න ඕන. ওই තුන වෙනවා නම් තමයි අපිට දීලා තියෙන සමීකරණය වෘත්තයක් කියලා කියන්න පුළුවන්. නැත්නම් වෘත්තයක් කියලා කියන්න බෑ. නිකන් ඔහේ අපිට දුන්නම x වර්ග ධන y වර්ග ධන එහෙම මතක තියාගන්න බෑ. එහෙම මතක තියාගන්න එපා. මේ විදිහට මතක තියාගන්න අවශ්‍යයි. right. එහෙනම් මම කරන්නේ මොකද්ද? මම මෙතන x වර්ග y වර්ග පද මේ කියන්නේ වෙනම ගන්නවා. සංගුණක. සංගුණක ටික වෙනම ගන්නවා. මොනවද x වර්ග එන්නේ? x වර්ග එකක් මෙතනින් එන්නේ නැහැ. මෙතනින් එන්නෙත් නැහැ.
මෙන්න මෙතනින් තමයි x වර්ගයක් එන්නේ නේ. මෙතනින් විතරයි x වර්ගයක් එන්නේ. මට එනවා 27යි 28යි x වර්ග. ධන y වර්ගයක් කොහෙන්ද එන්නේ? y වර්ගයක් එනවද බලන්න කොහෙන් හරි. y වර්ගයක් මෙතනින් එනවනේ. y වර්ගයක් එනවා ධන ලැම්ඩා තව කොහෙන් හරි එනවද y වර්ග? මෙතනුත් එනවනේ. ලැම්ඩා y වර්ග මෙතනින් එනවා ඍණ 4යි mu ඍණ 4යි mu මෙහෙන් එනවද? මෙහෙනුත් එනවා මේ ධන 4. ධන 4ක් එතනුත් එනවා මේ y වරක් y එතනින් එනවා ධන 4. y වර්ග. දැන් x ගේ සංගුණක බලමු. x ගේ සංගුණ මෙතනින් එනවා ඍණ 7යි ඍණ 7යි ලැම්ඩා එකක් එනවා. ඊට පස්සේ මෙතනින් එනවා ඍණ 4යි නෑ මෙතන x ගේ සංගුණකයක් එන්නේ නෑ නේ. මෙතනින් xy මේව එකන්නේ එන්නේ. මෙතනින් එනවා අපිට නෑ අපිට ඕන ඇත්තටම දේවල් දෙකයිනේ. අපිට ඕන ලැම්ඩායි මියු හොයන්න විතරයිනේ. අපිට ලොකු ලොකු දේවල් හිතේ තියෙන්න දෙයක් නෑ. අපි මෙන්න මෙහෙම කරා නම් හරි මේ. හොඳම ස්ට්‍රැටජි එක මෙන්න මේක. හොඳම ස්ට්‍රැටජි එක තමයි අපි x වර්ගයේ සංගුණකයි y වර්ගයේ සංගුණකයි සමාන කරනවා. මෙන්න මේකට අනුව. x වර්ග සංගුණකයි y වර්ග සංගුණකයි සමාන වෙන්න එපා. එහෙමනම් x වර්ග සංගුණක මොනවද? x වර්ග සංගුණක මොනවද එන්නේ? අපිට කලින් ආවේ මෙතනින් එන 28 විතරයිනේ. මෙතනින් එන 28. y වර්ග සංගුණක y වර්ග සංගුණක අපිට කලින් ආව මෙන්න මෙතන ලැම්ඩා එකක් ආවා. මෙතනින් ආව ඍණ 4යි mu. මෙතනින් ආව ධන 4ක් නේද? දැන් මේ දෙක සමාන වෙන්න ඕන. අන්න අරකට අනුව. වෘත්තයක් වෙන්න. එහෙනම් පළවෙනි සමීකරණය අපිට එනවා ධන 4 සමානයි 28යි කියලා නේ. එහෙනම් ලැම්ඩා ඍණ 4යි mu සමානයි 24යි කියලා එනවා පළවෙනි සමීකරණය. දෙවෙනි එක අපිට ගන්න පුළුවන් xy පද නැහැ කියන එක. xy පද තියෙන්න බෑ. xy පද එනවනේ උනාට. xy පද නැහැ කිව්වට xy පද එනවා. එහෙනම් මොකද අපි කරන්නේ? xy පද ටික හොයලා xy පදවල සංගුණකේ බිඳුවක් කරනවා. xy පදවල සංගුණකය බිඳුවක් කරනවා. ඒක තමයි මම කරන්නේ. එහෙනම් xy සංගුණක. එතනින් මට දෙවෙනි සමීකරණය ගන්න පුළුවන් නේ. xy සංගුණක මෙතනින් එනවා ඍණ 4යි mu එකක් එනවා. ඍණ 4යි mu එකක් එනවා. ඊට පස්සේ තව xy කොහෙන්ද එන්නේ? මෙතන xy ඍණ 7 වරක් 4. ඍණ 7 වරක් 4 කියලා කියන්නේ ඍණ 28යි නේද? ඊට පස්සේ මෙතන ඍණ 4 වරක් x. සෝරි ඍණ 4 වරක් 1. මෙතන y ගේ සංගුණක එකයිනේ. ඍණ 4. ඔච්චරයි නේද එන්නේ? මෙතනින් එනවා ඍණ 28ක්, මෙතනින් එනවා ඍණ 4ක්. මේක සමාන වෙන්න ඕන කීයටද? බිඳුවට සමාන වෙන්න ඕන. ඒ වුණා නේද? ඊට බලන්න 4යි mu කියන එක මේ පැත්තට කරන 4යි mu සමානයි ඍණ 32යි. mu කියන්නේ ඍණ 8යි කියලා එනවා. එහෙනම් ලැම්ඩා කියන්නේ මේකෙන් වන්න පුළුවන් ලැම්ඩා කියලා කියන්නේ 24 ධන 4යි mu නේ. 24 ධන 4යි mu. 4යි mu කියලා කියන්නේ 32යි. එහෙනම් 24 ධන 4යි mu කියලා කියන්නේ ඍණ 32. ඒතර මෙතනත් එන්නේ ඍණ 8ක් කියලා එන්නේ. ලැම්ඩායි mu දෙකම ඍණ 8ක් කියලා එන්නේ. හරි නේද? එහෙනම් ඔන්න ලැම්ඩායි mu නේ අපි හොයාගත්තා. රයිට්. ඔන්න ඊළඟට තියෙනවා මරු ප්‍රශ්නයක්. මරු ප්‍රශ්නයක් තියෙනවා 6 වෙනි ප්‍රශ්නේ. මම මාරාස ප්‍රශ්නයක්. මාරාස ප්‍රශ්නයක්. මොකද මේ ගොඩක් අය අත්හැරලා දානවා. අත්හැරලා දාන එක දානවා මේක. ප්‍රමූල ධර්ම කියන එක අත්හැරලා දානවා. මොකද මේ අහන්නේ නැහැනේ සාමාන්‍යයෙන් අහන්නේ නැහැ. මං හිතන්නේ 19 ඉඳන් 25 වෙනකම්ම ඇහුවේ නැහැ. ප්‍රමූල ධර්ම වලින් මට මතක නැහැ එක අවුරුද්දක හරි ඇහුවද කියලා. 21 හරි පොඩ්ඩක් බලන්න 20 හරි ඒ වගේ අහන්නෙම නැති දෙයක්. දැන් මේ ප්‍රමූල ධර්ම වලින් අවකලනය කරන්න කියලා කියන එක. හැබැයි සිලබස් එකේ තියෙන දෙයක්. සිලබස් එකේ තියෙන නමුත් අර වැඩි ටච් වෙන්නේ නැති දෙයක්. හරි මුල් කාලේ තියරි කරද්දි ප්‍රැක්ටිස් කරනවා ඊට පස්සේ අත්හැරලා දානවා. ඒක නිසා අපි පොඩ්ඩක් ප්‍රමූල ධර්ම මතක් කරගමු. ප්‍රමූල ධර්ම මතක් කරගමු. එතනින් අපිට ඇත්තටම කාලේ අපත යන්නේ නැහැ. කාලේ අපත යන්නේ නැතුව ලොකු වැදගත් දෙයක් කරගන්න පුළුවන් මේ ප්‍රමූල ධර්ම කියන එක. එතන මොකද කාලය යන දෙයක් ඇත්තටම නේ. ප්‍රමූල ධර්ම කියලා කියන්නේ කාලය යන දෙයක්. හැබැයි කාලේ නාස්තියක් නැහැ. ප්‍රමූල ධර්ම කරන එකේ කිසිම කාලේ නාස්තියක් නැහැ. මොකද අනිවාර්යයෙන්ම එන්න පුළුවන් එකක්. එන්න පුළුවන් එකක්. එනවයි කියලා මම කියන්නේ නැහැ. මෙච්චර කාලം ආවේ නැහැ කියන්නේ මට එනවයි කියලා 150කට වඩා සම්භාවිතාවයක් කියන්න බෑ.
හැබැයි ඉතින් බිඳුව නොවන සම්භාවිතාවයක් තියෙනවනේ. කියන්නේ එන්න පුළුවන්. එන්න පුළුවන්. අනිවාර්යෙන් ප්‍රමූල ධර්ම වලින් එන්න පුළුවන් ඒක. fx සමානයි වර්ගමූල sin 2x. වර්ගමූල sin 2x. වර්ගමූල sin 2x කියන එක අපිට කියනවා ප්‍රමූල ධර්ම මගින් ප්‍රථමූල ධර්ම මගින් අවකලනය කරන්න කියලා. මතකද ළමයි ප්‍රමූල ධර්ම වල ඇත්තටම මේ සූත්‍රය හරි මතකයිද පොඩ්ඩක්? දැන් ඕන මටත් ඒක දැන් අර රිවිෂන් මේ දවස්වල යන්නේ. රිවිෂන් වල ටච් වෙන්නෙම නැති concept එකක් මේක. මොකද අර papers වල past papers වල අරන් කියව විදිහට ඒක නැති හින්දා. ඒක මටත් දැන් අතරම අමතක වීගෙන යන ප්‍රශ්නයක් එනවා ඕක. මොකද්ද ප්‍රමූල ධර්ම කියන්නේ? ප්‍රමූල ධර්ම වලින් අවකලනය කරනවා කියන්නේ f' x කියන එක සමානයි සීමාව h යනවා බිඳුවට සීමාව h යනවා බිඳුවට fx ධන h ඍණ fx බෙදී මොන දැන් මතක් වෙනවද? මතක් වෙනවද බලන්න අවකලනයේ මුල් දේවල්? අවකලනයේ මුල් හරිය තිබ්බ දේවල් දැන් මතක් වෙනවද? මතක් වෙනවා නම් බොහොම හොඳයි. මොකද ඉන්න පුළුවන්. මං හිතනවා එනවයි කියලා මේ පාර. මම දැන් කලින් කිව්වා හිතනවා එන්නේ නැහැ කියලා. දැන් මං කියනවා මට හිතෙනවා මේ පාර එනවයි කියලා. හරිද? බලමු. මම දන්නේ මෙච්චරයි ඔයාලගේ පේපරේ වෙනස් වෙනවා. වෙනස් වෙන එක වෙනවා කලින් අවුරුදු 7ටම වඩා වෙනස් වෙනවා. 19 20 21 22 23 24 25 අවුරුදු ඔක්කොටම වඩා වෙනස් වෙනවා මේ පාර පේපරේ. හරිද? h යනා බිඳුවට බැරි ඒක හෙමුන් නැත්තම් හරිද? මේ මගේ වීඩියෝස් තියෙනවනේ. මම දැන් ඉස්සරහටත් වීඩියෝස් දානවා. ඒවා ඇවිල්ලා කමෙන්ට් කරන්න හෙමුන් නැහැ කියලා. අනිවාර්යෙන් කමෙන්ට් කරන්න 26 පේපරේ වෙනස් වුන්නේ නැහැ. මම කියපු එක බොරු උනායි කියලා. හරි? අනිවාර්යෙන් කමෙන්ට් කරන්න ඇවිල්ලා. fx ධන h. fx කියන්නේ වර්ගමූල sin 2x. එහෙනම් fx ධන h කියන්නේ x තියෙන තැනට මම දාන්න වෙනවා කවුද? x තියෙන තැනට දාන්න වෙනවා x ධන h. එතකොට එන්නේ ඇත්තටම 2x ධන 2h නේද? 2x ධන 2h. ඇයි x තියෙන තැනට මං x ධන h දැම්මම මෙහෙම වෙනවනේ නේ. 2x ධන 2h වෙනවා මේක. fx ධන 2h ඍණ fx කියලා කියන්නේ වර්ගමූල sin 2x බෙදීම h. ඔන්න දැන් සීමාවක් තියෙන්නේ. සීමාවක් අගයන්න තියෙන්නේ. මේ සීමාව කොහොමද අගයන්නේ? සීමාව කොහොමද අපි අගයන්නේ? සීමාව අගයන්න කරන්න පුළුවන් හොඳම දේ වර්ගමූල ඍණ වර්ගමූල යන්නේ තියෙන්නේ. වර්ගමූල ඍණ වර්ගමූලයක් තියෙන්නේ. එහෙනම් හොඳම දේ සාමාන්‍යයෙන් අපිට සීමාවක් පස්වෙනි ගානට අපි සීමාව ගානක් අගයද්දි වර්ගමූල ඍණ වර්ගමූල තියදී අපි කරන්නේ ප්‍රතිපදයෙන් ගුණ කරන එක. ප්‍රතිපදයෙන් ගුණ කරාම ඒක මම මෙතනම කරන්නද මං ඔක්කොම ස්ටෙප්ස් ටික ලියන්න ඕනේ නෑනේ ඔයාලා වගේ 2x ධන 2h ධන වර්ගමූල sin 2x බෙදීම වර්ගමූල sin 2x ධන 2h ඍණ ධන sin 2x. දැන් පට ගාලා බලන්න මොකද්ද වෙන්නේ කියලා. උඩ වර්ග දෙකක අන්තරයක් වෙනවා. උඩ වර්ග දෙකක අන්තරයක් වෙනවා. මේකේ වර්ගය ඍණ මේකේ වර්ගය. වර්ගමූල නැති වෙනවා. sin 2x ධන 2h ඍණ sin 2x බෙදීම යටිතුරුන h එකක්. මේ ටික වෙනම සීමාවකට යවන්න. මේ ටික වෙනම මේ ඉතුරු වෙන එක වෙනම සීමාවකට යවන්න. මොකද එයා කරදරයි අපිට. මේකත් එක්ක හැන්ඩල් කරනවට වඩා මෙයාත් තාම කරදරයි. ඒවා මම වෙනව ලියනවා. එකයට sin 2x ධන 2h ධන sin වර්ගමූල sin 2x. මෙතන හොඳට මතක තියාගන්න h බිඳුවට යන්නේ. හොඳට පටලව ගන්න එපා මේක. h තමයි බිඳුවට යන්නේ. x නෙමෙයි. මෙතන x කියන්නේ ඇත්තටම මේක නියතයක් වගේ. මෙතන x කියන එක නියතයක් වගේ තියෙන්නේ. තේරුණා නේද? h තමයි විචල්්‍ය මේ සීමාවේ. x එක වැඩි ගනුදෙනු කරන්නේ නැහැ අපි. sorry. කොට දැන් මොකද කරන්නේ? දැන් මේ සීමාව ගන්න මට කරන්න තියෙන්නේ sin a ඍණ sin b. sin a ඍණ sin b ගන්න තියෙන්නේ. මොකද්ද? 2යි sin මේක ඍණ මේක බෙදීම 2. ඒතර එනවා sin h එකක්. ඊට පස්සේ cos මේක ධන මේක බෙදීම 2. එතකොට එන්නේ cos 2x ධන h එකක් එන්නේ. right? CD සූත්‍ර. CD සූත්‍ර මතකයිනේ ත්‍රිකෝණමිතියේ. ඒකෙන් මට මෙන්න මේක ගන්න පුළුවන්. බෙදීම h.
ಗುಣ කිරීම මෙතනින් එනවා h බිඳුවට ගියාම 1 යට මේ මූල sin 2x මූල sin 2x. ඇයි h නේ බිඳුවට යන්නේ? x නෙමේ බිඳුවට යන්නේ. මේක බිඳුවට යනවා කියන්නේ පා දැන්. මම දැන් ආයෙ මතක් කරනවා. මේක බිඳුවට යනවා මේක එහෙම මොකොත් වෙන්නේ නැහැ. h බිඳුවට යන්නේ. h බිඳුවක් වුණාම මෙතනත් මූල sin 2x මෙතනත් මූල sin 2x. එතකොට 2යි මූල sin 2x. 2යි මූල sin 2x. පැහැදිලි? දැන් වෙන්නේ දැන් මම ඔක්කොම ලියන්න යන්නේ නැහැ. හරි? ඔක්කොම ලියන්න යන්නේ නැහැ. දැන් ඔයාලට තේරෙනවා මොකද්ද වෙන්නේ කියලා මෙතන. මෙන්න මේ කොටස එකක් වෙනවානේ. මේ කොටස එකක් වෙනවානේ. මෙන්න මේ ටික. නේ sin x බෙදීම sin h බෙදීම h කියන එක එකක් වෙනවා. ඒක එකක් වෙනවා. ඊට පස්සේ ඉතුරු ටිකට මම සීමාව දැම්මොත් දෙවරක් දැන් හරිනම් තව ස්ටෙප් එකක් ලියන්න ඕනේ සීමාවත් එක්ක මේකට කියන්නේ මේ සීමාව වරක් මෙයාගේ සීමාව කියලා. උනාට ඒක ඔයාලා දන්නවනේ මම ඒක කාලේ නාස්ති කරන්න ඕනේ නැහැ වැඩිය. මෙතන h බිඳුවක් වුණාම එන්නේ 2යි cos x වැඩි කිරීම 1යට 2යි මූල sin 2යි x. right? එතන මොකද එන්නේ අවසාන උත්තරේ මට ලස්සනට එනවා. මේක 1යි මේ දෙකට මේ දෙක කැපෙනවා. අවසාන උත්තරේ 1යට එක් වරක් cos 2යි x බෙදීම මූල sin 2යි x. ඒ කියන්නේ cos 2යි x බෙදීම මූල sin 2යි x. දැක්කද ළමයි වැඩේ. ප්‍රමූල ධර්ම මගින් මෙයාව මොකක් කරාද අපි? අවකලනය කරා. දැන් මෙයාව සාමාන්‍ය විදිහට අවකලනය කළා බලන්න. මෙයා නෙමෙයි දෙන්නේ කියලා. සාමාන්‍ය මෙතන මේ අපේ පවර් රූල් එක දාලා මෙතන භාගය ඉස්සරහට අරගෙන ওই ටික දන්නවනේ ඔයාලා. එහෙම කරලා බලන්න. අවසාන උත්තරේ එන්නේ cos 2x බෙදීම වර්ගමූල sin 2x. ඒක ප්‍රමූල ධර්මකින් සාධනය කරන්නේ මෙහෙම. right? ඔන්න එනම් ප්‍රශ්න නැහැ. මම ඊළඟට යනවා. අපි දැන් තියෙන්නේ ඔන්න ලොකු ගණන් දෙක. ලොකු ගණන් දෙක තියෙන්නේ. අපිට අක් ගාලා 7යි 8යි බලමු. මම 8 කරලා එන්නද? මම 8 කරලා එන්නම්. අපි අනුකලනයක කරලා එමු. මේ අනුකලනය කරලා එමු කොතනටද? ත්‍රිකෝණමිතිය ගානට. අනුකලනයක පොඩ්ඩක් බලන්න මගේ ගාන. අනුකලනයේ ගාන බලන්න. අනුකලනයේ ගාන විනාඩියක් බලන්න. මම විනාඩියක් දෙන්නම්. හරිද? අපි එහෙනම් අනුකලනයක බලමු. අනුකලනයකින් පටන් ගමු. 8 වෙනි ගානද? 8 වෙනි ගාන තියෙන්නේ. 8 වෙනි ගාන කියනවා 3 බෙදීම x වර්ග ධන 2 ඍණ 1 යට x වර්ග ධන 1 සමානයි ඔන්න මොකක්ද එකක් කියලා පෙන්නනවා. මම මේ මොකක්ද එක්ක කියලා ලියන්නේ නැහැ. තා වෙලා යනවනේ. මම මේක අරගෙන පෙන්නන්නම්. එතන මේක පොදු හරයක් ගත්තම 3 වරක් x වර්ග ධන 1 ඍණ x වර්ග ධන 2 බෙදීම x වර්ග ධන 2 වරක් x වර්ග ධන 1. එතන මෙතනින් උඩින් එනවා 3x වර්ග ඍණ x වර්ග කියන්නේ 2x වර්ග 3 ඍණ 2 කියලා කියන්නේ 1යි. right? දැන් හරිනේ? ඒතර උත්තරේ එනවා. පෙන්වන්න තියෙන එක නව නේද? yes. බව පෙන්වන්න. t සමානයි tan x ආදේශයේ භාවිතයෙන් අනුකලන බිඳුව සිට පයි බෙදීම 4 දක්වා එක ධන sin වර්ග x බෙදීම එක ධන cos වර්ග x dx කියන එක මෙන්න මේකයි කියලා පෙන්වන්න කියලා තියෙනවා. right? මෙන්න මේකයි කියලා පෙන්වන්න කියලා තියෙනවා. මේක එක කොටසක් පොඩ්ඩක් එන්න. එක කොටසක් මිසින් වෙලාද කොහෙද? ඔව්. එහෙම ප්‍රශ්නයක් වෙලා තියෙනවා මෙතන. මෙතන මේක ඊට පස්සේ අවකලනය කරන්න දෙන්න. මේක අනුකලනය කරන්න දෙන්න ඕන. එතන අන්න පොඩි මේ මම එතන ප්‍රශ්නේ පොඩි
පොඩි ඉන්කම්ප්ලීට්නස් එකක් තියෙනවා. මෙන්න මේක අනුකලනය කරන්න දෙන්න ඕන. ඒක අනුකලනය කරන්න දෙන්න ඕනේ. ඒතර මේ දෙන්න වෙන වෙනම අනුකලනය වෙනවානේ. ඒක තමයි එතනින් වෙන්නේ. අන්න ඒක මම දාලා නැහැ. රයිට්? පොඩ්ඩක් ඉන්න. එතන නෑ නෑ. නෑනේ නෑ නෑ. මේක වෙනම අනුකලනය කරන්න කියන්නේ අපිට t සමාන tan x ආදේශ භාවිතය. කියන්නේ මෙතනට දාන්න ඕන. මේකෙම කොටසක් තමයි ඈ. t සමාන tan x ආදේශ භාවිතය මෙන්න මේකම තමයි. මේකෙම කොටසක් එන්නේ එතනට. මම කලින් දැක්කේ නෑ. සෝරි ඈ. බිඳුව සිට පයි බෙදීම 4 එක ධන sin වර්ග එක ධන cos වර්ග dx. t සමානයි tan x කියන ආදේශය භාවිතය. දැන් t සමාන tan x කියලා අපිට ආදේශය දුන්නට විතරක් වැඩක් නැහැනේ. අපි කොහොමද මේකේ tan x ගන්න නැහැනේ මේක ඇතුලේ. tan x ගන්න නැහැ. මම මෙහෙම කරොත් හරියද? දැන් මේ එකට එක කැපිලා sin වර්ග බෙදීම cos වර්ග කියන්නේ tan වර්ගනේ. නේ? පුළුවන් නේද එහෙම කරන්න? නේ? 1 කියන එක උඩයි යටයි කැපෙනව නේද? එතකොට sin වර්ග බෙදීම cos වර්ග කියන්නේ හරි හරි. පිස්සු කරන්න වෙලාවක් නැහැ අපිට නේ. පිස්සු කරන්න වෙලාවක් නැහැ. මේ තව ටිකක් කල් තිබ්බනම් විභාගෙට පොඩි පිස්සු ටිකක් කරන්න තිබ්බා මීට වඩා. හරි අපි cos වර්ගයෙන් බෙදමු උඩයි යටයි. නේද? cos වර්ගයෙන් බෙදුවම උඩයි යටයි sin වර්ග බෙදීම cos වර්ග කියන එක tan වර්ග වෙනවා. එක බෙදීම cos වර්ග කියන එක sec වර්ග වෙනවා නේද? එක බෙදීම cos වර්ග කියන එක sec වර්ග වෙනවා. ධන tan වර්ග වෙනවා. ඇයි මම මෙහෙම කරන්නේ? මොන විකාරයක්ද මේක? ඇයි මේ? මේව කරන්න හේතුව මොකද්ද? හේතුවක් තියනවද? නිකම්ම කරනවද? එකයට cos වර්ග කියලා කියන්නේ sec වර්ග ධන 1. මොකද tan උයි sec උයි තමයි එකට යන්නේ. අනුකාලයේදී හැමතිස්සෙම tan sec දෙන්න තමයි එකට යන්නේ. එතකොට අපිට ඒ වැඩේ ගන්න ලේසි. එහෙමනම් දැන් බලන්න කරන්න පුළුවන් දේ මොකද්ද? දැන් කරන්න පුළුවන් නේද මෙන්න මෙහෙම. sec වර්ග කියන එක මට ලියන්න පුළුවන්. කවුද? tan වලින් ලිව්වොත් tan වර්ග ධන එක තමයි sec වර්ග වෙන්නේ. එතකොට උඩ එනවා මෙතන tan වර්ග ධන tan වර්ග කියන්නේ 2යි tan වර්ග x ධන 1. මොකද sec වර්ග කියන්නේ tan වර්ග ධන 1නේ. ඊට පස්සේ බෙදීම යට එනවා. මෙතනත් එන්නේ 1 ධන tan වර්ග. 1 ධන tan වර්ග ධන 1 කියලා කියන්නේ 2 ධන tan වර්ගනේ. නැත්නම් tan වර්ග ධන 2. tan වර්ග ධන tan වර්ග x ධන 2. මෙයාව තමයි අපිට ගන්න කියලා කියන්නේ ආදේශය පාවිච්චි කරලා. y සමානයිද? කවුරු සමාන වුණත් අවුල නැහැ. අපි දීලා තියෙන එක t සමානයි. t සමානයි tan x. t සමානයි tan x කියන එක දාන්න. t සමානයි tan x නම් dt සමාන වෙනවා sec වර්ග x dx නේද? දන්නවනේ dt ගන්න විදිහ t નો x નો විදිහට තියෙනවා dt සමානයි sec වර්ග x dx. දැන් මොකද කරන්න වෙන්නේ? එහෙනම් x කියන්නේ කවුද කියලා බලන්න ඕන. අපිට ඕන dx නේ මෙතනට දාන්න. dx කියලා කියන්නේ dt බෙදීම sec වර්ග. dt බෙදීම sec වර්ග x. sec වර්ග x තියෙන්න බෑනේ t ගේ පැත්තේ. t ගේ පැත්තේ ලියනවා නම් t වලින් තියෙන්න ඕන. sec වර්ග කියලා කියන්නේ 1 ධන tan වර්ග. 1 ධන tan වර්ග. sec කියලා කියන්නේ sec වර්ග කියලා කියන්නේ 1 ධන tan වර්ග x. tan x කියලා කියන්නේ t නේ. එහෙනම් tan වර්ග වලට දාන්න පුළුවන් t වර්ග. මම හිතනවා මෙන්න මේ ටික තේරුණයි කියලා. dx කියලා කියන්නේ dt බෙදීම sec වර්ග x. sec වර්ග x කියලා කියන්නේ 1 ධන tan වර්ග x. tan කියලා කියන්නේ t හින්දා මම දානවා 1 ධන t වර්ග කියලා. එතකොට මේකෙන් දැන් ආදේශ කළ බලන්න මොකද්ද වෙන්නේ කියලා. බිඳුව සිට පය බෙදීම 4 දක්වා 2යි tan වර්ග 2යි t වර්ග දැන් t වලින් ලියන්නේ 2යි t වර්ග ධන 1 බෙදීම t වර්ග ධන 2 වරක් dt කියලා කියන්නේ කවුද? dx කියලා කියන්නේ t වර්ග ධන 1 වරක් dt. යට එනවා t වර්ග ධන 1. දැන් බලන්න ළමයි මේක නේද මේ තියෙන්නේ. මේ t වලින් මේ මෙතන x වලින් තියෙන එක තමයි මෙතන t වලින් තියෙන්නේ. නේද? මෙතන x වලින් තියෙන එක මෙතන t වලින් තියෙන්නේ. එහෙනම් මේකනේ. මේ තියෙන්නේ මේක. x වලින් තියෙන එක. මට මේක මේ ආකාරයෙන් ලියන්න පුළුවන් දැන් එහෙනම්. මේක ලියන්න පුළුවන් මේ ආකාරයෙන්. මම එක ලියනවා බිඳුව සිට පයි බෙදීම 4 දක්වා මෙයා සමානයි 3 බෙදීම
දැන් t ලියන්නේ නැහැ හොඳේ. දැන් sorry x ලියන්නේ නැහැ. දැන් තියෙන්නේ t වලින් t වර්ග ධන 2 ඍණ 1යට t වර්ග ධන 1. පැහැදිලිද නැද්ද ළමයි? වැඩේ පැහැදිලි නේද? ඒතර ඔන්න ඔහොම එකක් වෙනවා. right? දැන් මොකද වෙන්නේ? දැන් මේක කෙලින් පුළුවන්නේ අනුකලනය කරන්න. 1යට t වර්ග ධන a වර්ග. මතක් කරගන්න අනුකලනය. අනුකලනය දැන් මේවා අමතක වෙලා තියෙන බෑ දැන් විභාගෙට තව මාසෙයි අනුකලන x වර්ග ධන a වර්ග කියන්නේ 1යට a tan inverse x යට a ධන c මතක් වෙන්න ඕන දැන්. එහෙනම් මෙතනින් එනවා මෙතන තියෙන මූල දෙකේ වර්ගයනේ මෙතන a වර්ග වගේ මෙතන තියෙන මූල දෙකේ වර්ගය. ඒතර මෙතනින් 3 එනවා 3 එළියට එනවා 3යි 3 බෙදීම මූල 2යි tan inverse t බෙදීම මූල 2යි. මෙයා අනුකලනය කරා. ඊට පස්සේ මෙයා නිකම්ම tan inverse t නේද? නිකම්ම tan inverse t. දැන් සීමා දාන්න තියෙන්නේ. සීමා දාන එක මම කරන්න යන්නේ නැහැ. ඔයාලට පට ගාලා කරන්න පුළුවන්. හරිද? සීමාව මේකට දාන්න. සීමාව මේකට දාන්න. පොඩ්ඩකින්. සීමා වෙනස් කරේ නෑ අපි. ආදේශයක් දාද්දි සීමා වෙනස් කරලා ඉන්න ඕනේ නේද? සීමා වෙනස් කරේ නෑ අපිනේ. මෙතන ඉඳන් මෙතනට යද්දි සීමා වෙනස් වෙනවා. සීමා වෙනස් වෙනවා. අන්න ඒක අමතක වුණා අපිට. x සමානයි බිඳුවක් වෙද්දී x ගේ බිඳු x ගේ පහළ සීමාව බිඳුවයි. x සමානයි බිඳුව වෙද්දී t සමානයි බිඳුව. එහෙනම් t ගේ පහළ සීමාව බිඳුව. x සමානයි π බෙදීම 4ක් වෙද්දී මේ x ගේ සීමාව π බෙදීම 4යි. x සමානයි π බෙදීම 4ක් වෙද්දී t සමානයි 1යි. එහෙනම් මේක බිඳුව සිට 1 දක්වා යන්න. බිඳුව සිට 1. බිඳුව සිට 1. දැන් දාලා බලන්න. ලේසියෙන් එනවා. ඔය කියන එක ස්ටෙප් එකකින් එනවා ඊළඟට. 3 බෙදීම මූල 2යි tan inverse 1යට මූල 2 ඍණ π බෙදීම 4. හරි නේද? right? හරි. ඊළඟට B එක. කොටස් වශයෙන් අනුකලනය. ඔන්න මට ටිකක් කම්මැලි කොටසක්. ඔයාලට කම්මැලි වෙන්නේ අහන්න දෙයක්ද මටත් කම්මැලි වෙනවා නේද? කොටස් වශයෙන් අනුකලනය මම තියෙනවා කෙටි ක්‍රම. කෙටි ක්‍රම තියෙනවා. මේ ඒව කියලා දෙන්න බෑනේ දැන්. මගේ YouTube එකේ තියෙනවා. බලන්න YouTube එකේ. මගේ YouTube එකේ ගහලා බලන්න කොටස් වශයෙන් අනුකලනය. කොටස් වශයෙන් අනුකලනය චැනල් දන්දනේ කියලා ගහලා බලන්න. නැත්නම් මගේ YouTube channel එකට ගිහිල්ලා බලන්න වීඩියෝස් 4ක් 5ක් විතර පල්ලෙහායින් ලිස්ට් එකේ ඇති කොටස් වශයෙන් අනුකලනයට මම කරපු වීඩියෝ එක ඇති කෙටි ක්‍රමයක් කියලා එකක්. හරිද? ඒක මම දැන් ඔයාලට කියලා දෙන්න බෑ මට ඒක. දැන් විභාගේ ළඟ වැඩි. ඒක පාවිච්චි කරන්න බෑ විභාගෙදී. විභාගෙදී පාවිච්චි කරන්න බෑ. ඔයාලට උත්තරයක් ටෙස්ට් කරන්න අරව මේවා ප්‍රැක්ටිස් කරන කාලේ ටූල් එකක් විදිහට තමයි මම මේක දුන්නේ. ඒක දැන් කරන්න බෑ. හරිද? දැන් කරන්න බෑ. ඕන්නම් මේ වීඩියෝ එක තියෙනවා. ඉතින් මොකෝ මම වීඩියෝ එක ඩිලීට් කරන්නයි ගිහිල්ලා. කමෙන්ට් එක බලන්න පුළුවන්. මේ ඒ වුණාට එපා දැන්. හරිද? කොටස් වශයෙන් අනුකලනයේ භාවිතයෙන් අනුකලන 1යට x ඝණය e ගේ 1යට x e ගේ 1යට x සමානයි ax ධන b බෙදීම lambda x ax ධන b බෙදීම lambda x e ගේ 1යට x ධන c වන පරිදි ab සහ lambda සොයන්න කියලා තියෙනවා. ab සහ lambda සොයන්න කියලා තියෙනවා. කොටස් වශයෙන් අනුකලනය පාවිච්චි කරලා. කොටස් වශයෙන් අනුකලනය මතකද ළමයි? කොටස් වශයෙන් අනුකලනය කියන්නේ අපේ ලියේට් එක නේද? අපේ ලියේට් එක ඒතර එතන තියෙනවා අපිට u නුයි dv නුයි දෙකක් තෝරගන්න ඕන. අපි ලියේට් කියන නීතියට අනුව අපි බලනවා ලියේට් වලින් උඩින්ම තියෙන එකනවා තමයි අපි u වලට ගන්න. right? මට එතන ඕවා මතකයි කියලා. හරි? හරි. දැන් මෙතන මොකක්ද අපිට කරන්න පුළුවන්? කරන්න පුළුවන් ලස්සන වැඩක් තියෙනවා. මුලින්ම අපි ආදේශයක් දාගෙන ඉන්නවද? ආදේශයක් දාගෙන හිටියොත් මෙතන හොඳයි. තේරෙනවද? මෙතන 1යට x ඉන්නවනේ e ගේ 1යට x. මෙතන මේ බලය ඇතුලේ තියෙන්නේ නිකන් මොකද්ද? පරස්පර ශ්‍රිතයක් තියෙන්නේ. 1යට x එකක් තියෙන්නේ. ඒ නිසා අපි ආදේශයක් දාන්න. ඒකෙන් ලේසි වෙයි වැඩේ. හරිද? මෙතන බලය අපි කැමතියි නිකන් e ගේ තනි බලයක් විදිහට තියෙනව නේද? e ගේ තනි බලයක් විදිහට තියෙනවනේ මෙතන ඒ කියන්නේ නිකන් විචල්්‍ය එහෙම්ම ඉන්නවනම් x හරි u හරි t හරි මෙහෙම 1යට ඒව තියෙනකොට හරිම කරදරයි. ඒක නිසා මම කරන්නේ 1යට x දාන්නම් ආදේශය. 1යට x සමානයි u ලෙස ගනිමු.
එක යට x සමානයි u ලෙස ගනිමු. එක යට x සමානයි u ලෙස ගනිමු. රෙඩි? දැන් ආදේශයක් දානවා නම් මොකද කරන්න වෙන්නේ? dx ගන්න වෙනවා. ඍණ එක යට x වර්ග dx සමානයි du. dx du ගන්න විදිහ මම කියලා දෙන්න යන්නේ නැහැ. හරිද? මම හිතනවා ඒක දැන් පුළුවන් කියලා. මේක අනුකලනීය තියරි මේ අනුකලනීය තීරවත් රිවිෂන් වත් වීඩියෝ එකක් නෙමෙයිනේ. ඒක අපි කර කර හිටියොත් අපිට වෙලාව යනවා. ඍණ එක යට x වර්ග මේක අවකලනය කරා dx ලියුවා. මේක අවකලනය කරා du කියලා ලියුවා. ඊට පස්සේ මේකේ මේ පේනව නේද? dx එක්ක එක යට x වර්ගයක් මෙතන සම්බන්ධ වෙනවා. එහෙනම් මෙන්න මේ අනුකලනය මම මේක i කියලා ගන්නද? මේ i කියන එක මට ලියන්න පුළුවන් අනුකලන එක යට x ඝණය. එක යට x ඝණය කියන එක ලියන්න පුළුවන් එක යට x වරක්. හරිද? එක යට x වරක්. ඉතුරු ටික මම ලියනවා එක යට x වර්ග. පුළුවන්නේ? පුළුවන්නේ? එක යට x වරක් එක යට x වර්ග කියන්නේ එක යට x ඝණය. එක යට x කියලා කියන්නේ කවුද? එක යට x කියලා අපි ගත්තේ u e ගේ u වෙනි බලය u e ගේ u වෙනි බලය වරක් මේ කවුද? මේ තියෙන්නේ ඍණ du නේ. ඍණ du මේ තියෙන්නේ. du මේ තියෙන්නේ. මේක පට ගාලා හොයන්න පුළුවන්. ඔයාලා කරන වැරද්දක් තමයි මෙතනින් කෙලින්ම දාන්න යන කොටස් වශයෙන් අනුකලනය. මේක කීයටවත් දාන්න පුළුවන්. අට අමාරුයි මේක කරන්න. කොටස් වශයෙන් අනුකලනය මෙතනට දාන්න මාර අමාරුයි. මොකද මේ එක යට x අරමයා තියෙනකොට මේවා අනුකලනය ගන්න, අවකලනය ගන්න හරිම අමාරුයි. මේක කෙලින්ම දාන්න එක. මේක කෙලින්ම දාන්න එක. මෙතන ඍණයක එළියට ගන්න ඍණ අනුකලන u e ගේ u du මේක ඔයාලා කොටස් වශයෙන් අනුකලනය කරන්න දන්නවා. හරිද? මේ කොටස් වශයෙන් අනුකලනය මම උත්තරේ ලියන්නම්. u e ගේ u ඍණ එක තියෙනවා එළියේ. u e ගේ u ඍණ e ගේ u ධන c. මේ මේකක් තමයි u e ගේ u ඍණ මොකද මේක අනුකලනය මේක u කියලා ගන්න වෙනවා මේක dv කියලා මේක u කියලා ගන්න වෙනවා මේක dv කියලා ගන්න. ඒ විතර ගියාම uv ඍණ v du. මේ du ගේ අනුකලනය මෙන්න මේ එකක් එන්නේ. කොටස් වශයෙන් අනුකලනය දැන්. එතකොට අපිට කියන්නේ දැන් ඔන්න ආපහු ආදේශය දාන්න. දැන් මේ ආදේශය දාපු එක ආයෙ රිවර්ස් කරන්න. එතකොට මේක මම මෙහෙට ගන්නම්. මෙතනින් අපිට එනවා e ගේ e ගේ u කියන්නේ එක යට x නේ. e ගේ එක යට x මෙන්න මේ ටික ඍණ u e ගේ u. ඍණ u කියලා කියන්නේ එක යට x e ගේ එක යට x e ගේ එක යට x ධන c. මෙන්න මේ i කියන එකම තමයි මෙතන එන්නේ. මේක සමානයි කියලා දීලා ළමයි මෙන්න මේකට. දැකලා? දැන් මේ ආකාරයෙන් හදාගත්තොත් අපිට එන a නුයි b නුයි ලැම්ඩා නුයි හොයන්න පුළුවන්. මොකද මම කරන්නේ? e ගේ x e ගේ එක යට x කියන එක පොදුවට ගන්නවා. ඊට මෙතනින් එනවා පොදු හරයක් ගත්තම එක ඍණ මෙතනින් එන්නේ අතරම e ගේ එක යට x එක එළියට ගත්තාම එක ඍණ එක යට x නේ. ඒ කියන්නේ x ඍණ 1 බෙදීම x ධන c. දැන් බලන්න. දැන් මේ දෙක කම්පෙයාර් කරන්න පුළුවන්. මේ දෙක කම්පෙයාර් කරලා සංගුණ කම්පෙයාර් කරලා a කියන්නේ 1යි නේද? a කියන්නේ 1යිනේ. x එක සංගුණක 1යි x එක සංගුණක a. a කියන්නේ 1යි. b කියලා කියන්නේ ඍණ 1. b කියලා කියන්නේ ඍණ 1යි. ලැම්ඩා කියලා කියන්නේ 1යි. ලැම්ඩා කියන්නේත් 1යි, a කියන්නේත් 1යි, b කියන්නේත් 1යි. ඔන්න එහෙනම් ඒකත් හරි. බලන්න Tamanට ඒක තේරුණාද කියලා. right? හරි. ඊළඟට ඔන්න අන්තිම එක. අන්තිම එකක් තියෙනවා ලස්සන ගානක්. ඒකට ටක් ගාලා බලා ගන්න. එකක් ටක් ගාලා බලමු. right. අන්තිම එක ළමයි දැන් 8යිනේ වෙලාව. මම මේ ප්‍රශ්නේ කරලා 8 අන්තිම එක කරලා අපිට 7 වෙනි ප්‍රශ්නේ ඉතුරු වුණානේ ත්‍රිකෝණමිතිය එක. ත්‍රිකෝණමිතිය එතන තියෙන සම්පූර්ණ ගාණ. ඒ කියන්නේ essay එකේ සම්පූර්ණ ගාණක් තියෙනවා. ඒතර ඒක ඩිස්කස් කරන්න ටිකක් වැඩිපුර වෙලාවක් යනවා. මම මෙන්න මෙහෙම එකක් කරන්න බැලුවේ. ඔයාලට අවුලක් නැත්නම් මම හිතන මේක ප්‍රශ්නයක් නැහැ කියලා. අපිට අනිත් ඔක්කොම ඩිස්කස් කරා. මම කරන්න බැලුවේ
අනුකල්ණය දැන් මේ ප්‍රශ්නේ කරලා මම ලයිව් එක ඉවර කරනවා. මම අද දවසේම අනිවාර්යෙන්ම අද දවස හෝ හෙට ඇතුළත අනිවාර්යෙන් මේ දෙකේ කරනවා. මේ ත්‍රිකෝණමිතිය ඉතුරු වෙච්ච එක මම වීඩියෝ එකක් හැටියට දානවා. හරිද? මම වීඩියෝ එකක් හැටියට රෙකෝඩඩ් වීඩියෝ එකක් විදිහට මම YouTube එකේ දානවා. හරිද? ඒතර ඔයාලට ඒක බලන්න පුළුවන්. ඒක මම ලයිව් එකේ හරි ඉතුරු වෙච්ච ප්‍රශ්න කියලා මම ඒක දාන්නම්. ඒතර ඔයාලට මේක උත්සාහ කරලා තියන්න මේ විදිහ. මොකද දැන් ඒක ඔයාලටත් වැඩිය හොඳයි. අර මම කරගෙන යනවට වඩා එතකොට ඔයාලට එකක් හරි තියෙනවා තනියෙන් උත්සාහ කරලා තනියෙන් ඒ කියන්නේ හිර වෙනවා නම් ඒක බලලා ආපහු පාරක් බලලා දැන් මෙතන මාත් එක්ක කරගෙන යනකොට එහෙම කරන්න අමාරුයිනේ. ඒක නිසා මම එහෙම කරන්නම් මේ ප්‍රශ්න. ත්‍රිකෝණමිතියක එහෙම කරන්නම් මට ලයිව් එක කරගෙන යන්න පුළුවන්. අද පොඩි අවුලක් තියෙනවා. අද සෞන්දර්යනේ දැන් ඉරිදා වගේ දවසක වුණා නම් පුළුවන්. අද පොඩි වැඩ ටිකක් මට ඉතුරුලා තියෙනවා. ඒ ටිකින්ද මම වීඩියෝ එකක් විදිහට ඒක අනිවාර්යෙන් දාන්න. හරිද? එහෙනම් අපි මෙන්න මේක බලමු අන්තිම එක. I කියන එක දීලා තියෙනවා සූත්‍රය පිහිටුවන්න. මුලින් සූත්‍රය පිහිටුවන්න කියලා එකක් තියෙනවා. එතකොට අනුකලන බිඳුව සිට A දක්වා fx dx කියන එක මේක හරිම ලේසි සූත්‍රයක්. අපි දන්නවා කිංස් රූල් නේ. මම කිංස් රූල් ගැන කතා කරලා තියෙනවා. මගේ YouTube එකෙත් තියෙනවා වීඩියෝස්. මම කිංස් රූල් ගැන කතා කරලා තියෙනවා. in detail දිගටම කතා කරලා තියෙනවා මේක ගැන. බලන්න ගිහලා මම 15 වෙනි ප්‍රශ්න වලට වෙනම සීරීස් එකක් කරලා තියෙනවා. සීරීස් එකේ ගණන් කීපයක් තියෙනවා. එතන මම මේ වගේ ගණන් හදලා තියෙනවා. 15 වෙනි ප්‍රශ්න වලට වෙනම. ඒතර මේකේ අපි කරන්නේ මෙන්න මේක i කියලා ගන්න. i කියලා ගන්නවා අනුකලන a සිට b බිඳුව සිට a දක්වා fx dx කියන එක. මේක ගන්නවා අපි i කියලා. ඊට පස්සේ මොකද්ද කරන්නේ? ආදේශයක් දානවා x සමානයි a ඍණ u කියලා අපි ආදේශයක් දානවා. x සමානයි a ඍණ u කියලා අපි ආදේශයක් දානවා. එහෙම දැම්මම i කියන එක සමාන වෙනවා x බිඳුවක් වුණාම u කීයද? x බිඳුවක් වුණාම u කියන්නේ a. x කියන එක a වුණාම x කියන එක උඩ සීමාවට සමාන වුණාම x a වුණාම u සමානයි බිඳුවයි. right? එතකොට මෙතන යන්නේ a සිට බිඳුව දක්වා f x කියන්නේ කවුද? a ඍණ u. a ඍණ u මෙතනින් dx නොත් ගන්න පුළුවන් අපිට dx කියලා කියන්නේ ඍණ du නේද? මේක ඍණ du වලට සමාන. දැන් මොකද්ද කරන්න පුළුවන් මට? මේ ඍණ එක මට එළියට ගන්න පුළුවන්. ඍණ එක මට එළියට ගන්න පුළුවන්. දැන් මම මේ ඍණ එක පාවිච්චි කරනවා මෙන්න මේ දෙන්න මාරු කරන්න. බිඳුවයි එනුයි මාරු කරනවා. සීමා දෙක මට මාරු කරන්න පුළුවන් මෙන්න මේ ඍණ ලකුණ පාවිච්චි කරලා. ඒතකොට ඍණ ලකුණ නැති වෙනවා. ඔන්න එනම් සාධනය කරා. right? දැන් මේ u කියන එක අපිට x වලින් ලියන්න පුළුවන්. මේක ඩමි වේරියබල් නේ. නේ අපි මේක ඉගෙනගෙන තියෙනවා වල නිශ්චිත අනුකලනයක අපිට මේ තියෙන විචල්‍ය වෙනස් කරන්න පුළුවන්. තියෙන විචල්‍ය වෙනස් කරන්න පුළුවන් නිශ්චිත අනුකලනයක ඕන එකක් දාන්න පුළුවන් අපිට. එහෙනම් මේක තියෙන විචල්‍ය නිශ්චිත අනුකලනයක විතරයි ඈ. නිශ්චිත අනුකලනයක සීමා තියෙන අනුකලනයක විතරයි. අපිට a වෙනුවට sorry u වෙනුවට x එක කෙලින්ම දාන්න පුළුවන්. ඒකට සමාන. right? නෝමයි එක සාධනය කරන්නේ. මේ දෙක සමානයි කියලා. ඊට පස්සේ තියෙනවා ඒක පාවිච්චි කරලා කරන්න කොටස. right? ඒක පාවිච්චි කරලා කරන්න කොටස තියෙනවා කොහොමද ඒක තියෙන්නේ? ඒක තියෙන්නේ i කියන එක දීලා තියෙනවා අනුකලන බිඳුව සිට පයි බෙදීම 4 දක්වා sin වර්ග පයි බෙදීම 4 ඍණ x ධන 2යි sin වර්ග x ඍණ cos 2යි x නේද? sorry ධන cos 2යි x බෙදීම cos වර්ග පයි බෙදීම 4 ඍණ x ධන 2යි cos වර්ග x ඍණ cos 2යි x right? අයියාගේ සොයන්න කියලා කිව්වා. දැන් අරක පාවිච්චි කරන ළමයි. දැන් පාවිච්චි කරන්න fx කියන එක අනුකලනය සමානයි කියලා f a ඍණ x නේද?
a rin x dx ට සමානයි කියන එක පාවිච්චි කරන් බිඳුව සිට a දක්වා. මේක පාවිච්චි කරමු. එහෙනම් මොකද කරන්නේ? මේක i නම් අපිට i කියන එක ආපහු ලියන්න පුළුවන් කොහොමද? i කියන එක සමානයි මේකට අනුව King's rule කියන එකට අනුව x තියෙන හැම තැනකටම a rin x දාන්න ඕන. x තියෙන හැම තැනකටම a rin x දාන්න ඕනේ. මෙතන a කියන්නේ කවුද? පයි බෙදීම 4නේ. x තියෙන හැම තැනකටම දාන්න පයි බෙදීම 4. sin වර්ග පයි බෙදීම 4 ඍණ පයි බෙදීම 4 ඍණ x. ඍණ පයි බෙදීම 4 ඍණ x. පේනවනේ? x තියෙන හැම තැනකටම දානවා පයි බෙදීම 4 ඍණ x. ධන මෙතන ඊට කලින් පොඩි වැඩක් කරලා ඉන්න පුළුවන්. මම ඒක දැක්කේ නැහැ. 2යි sin වර්ග x ධන cos 2යි x. බලන්න ළමයි cos 2යි x මෙන්න මේක තමයි ඇහැ ට්‍රේන් කරගන්නවා කියලා කියන්නේ. ඇහැ ට්‍රේන් කරගන්නවා නම් මෙන්න මෙතන පේන්න මට දැන් ලියද්දි පේනුන්නේ නැහැ. මට ගාන PDF එකට දාද්දි ඒක මම මේ හිතලා දැම්මේ. ලියද්දි ඒක මම දැන් දැක්ක නෑ එකපාරට. මේක බලපු ගමන් ඔයාලට එන්න ඕන ඔලුවට. මේ දෙන සම්බන්ධයි නේද? cos 2x ට සූත්‍රයක් තියෙනවා. 1 ඍණ 2යි sin වර්ග x කියන්නේ. cos 2x කියලා කියන්නේ 1 ඍණ 2යි sin වර්ග x. මේක ඔයාලා දන්න එකක්. දන්න එකක්. එහෙනම් මේක එනව නේද? cos 2x ධන sin වර්ග 2යි sin වර්ග x කියලා කියන්නේ 1යි. දෙයනේ මේ කොටස 1යිනේ. මේක 1යි මෙන්න මේ සූත්‍රයෙන් හින්දා. පේනවද? මේක 1යි. මෙතනත් ඕකම වෙනවද නැද්ද? cos 2x කියන්නේ cos වලින් ලිව්වොත් 2යි cos වර්ග x ඍණ 1. දැන් දෙයියෝ මේක මේ පැත්තට අරගෙන cos 2x එක අනිත් පැත්තට දාලා බලන්න මොකද්ද වෙන්නේ කියලා. 2යි cos වර්ග x ඍණ cos x කියන එක එකට සමානයි. එකට සමානයි. එහෙනම් මෙයත් 1යි මෙයත් 1යි. දැක්කද? ඒක පැත්තකින් පෙන්නුවා නම් හරි. එහෙනම් මම වෙන මොනවත් කරන්න ඕනේ නැහැ. මේකට දදා ඉන්න ඕනේ නැහැනේ. නිකන් මගේ වෙලාව නාස්ති වෙනවනේ. මම මෙතනට දානවා 1. නේද? මෙයා 1යි. අර දැක්ක නේද? මේ ගානේ ලස්සන. මෙතන sin වර්ග. cos වර්ග පයි බෙදීම 4 ඍණ x වලට අපි දානවා. පයි බෙදීම 4 ඍණ x. ධන 1 ධන 1 ධන 1 dx. දැක්කද? ඊළඟට හරීම පොඩි සුළු කිරීමක් දැන් තියෙන්නේ. sin වර්ග පයි බෙදීම 4 ඍණ පයි බෙදීම 4 කැපෙනවා. ඍණ ධන වෙලා මෙතන x එකක් එනවා. sin වර්ග x ධන 1 ලස්සනයි නේ. cos වර්ග x ධන 1 ලස්සනයි. දැක්කද? මෙහෙම ගිහිල්ලා මෙන්න මෙහෙම එකක් තමයි ඉතුරු වෙන්නේ අපිට. දැන් මොකද කරන්නේ? මේක නේද දැන් විනාඩි 2කට කලින් අපි සුළු කරේ. මතකද? විනාඩි 2කට නම් වැඩි. බලන්න 15 නෙමෙයි මම ඒ දීපු ගානේ මුලින්ම කරේ අපි මෙන්න මේ කොටස. මේ කොටස මේ තියෙන්නේ. ඒක තමයි මුලින්ම පෙන්වන්න කියලා තියුණා අර දෙවෙනි කොටස. 1 ධන x 1 ධන sin වර්ග බෙදීම 1 ධන cos වර්ග බිඳුව සිට පය බෙදීම 4 දක්වා. මේක අපිට කලින් ආපු ප්‍රතිඵලෙන් ගන්න පුළුවන් 3 බෙදීම මූල 2යි tan inverse 1 මූල 2යි. ඍණ පයි බෙදීම 4 කියලා ගන්න පුළුවන්. එහෙමනම් ඒ ප්‍රශ්නෙත් ඉවරයි. අනුකලනයේ ප්‍රශ්නෙත් ඉවරයි. මං හිතනවා මේ කරපු ප්‍රශ්න ටිකෙන් ඔයාලා අනිවාර්යෙන්ම ලොකු දෙයක් ගන්න ඇති කියලා. හරිද? ලොකු දෙයක් ගත්තා නම් අනිවාර්යෙන් තමන් විතරක් මේක බලන්න එපා. තමන් විතරක් බලන්න එපා කියලා මම මේක ඉල්ලනවා. මේක අනිවාර්යෙන්ම මොකද හැමෝන්ටම වැදගත් දෙයක් මේක. මටත් වැදගත් මේක. ඒක නිසා මේක පුළුවන් තරම් ඔයාලා ලයික් කරන්න, ෂෙයා කරන්න, යාළුවන්ට යවන්න මේ ප්‍රශ්න. මොකද මේවා හරිම රෙයා ප්‍රශ්න. රෙයා ප්‍රශ්න අනිත් එක දැන් රෙයා ප්‍රශ්න තමයි අහන්නේ මම අර කියුව හින්දා. ඒක නිසා අනිවාර්යෙන් මේක ෂෙයා කරන්න යාළුවොත් එක්ක. තේරෙන්නේ නැති දේවල් තියුණා නම් මේක දාන්න කමෙන්ට් කරන්න. ඒතර මම ඒව ගැන බලලා මම ඒව ගැන වෙනම වීඩියෝස් හදන්න පුළුවන් මට. හරිද? මොකද මම අනිවාර්යෙන්ම ඔයාලට අගෝස්තු 10 විභාගෙ තියෙන්නේ. එතකම් මං ඉන්නවා. මේ ලයිව් සෙෂන් එක අපි දිගටම කරනවා. ලයිව් සෙෂන් එක දිගටම හැම සතියෙම කරනවා. ඔයාලගේ විභාගය වෙනකන්. ඒතර ඔයාලා දාන කමෙන්ට්ස් අනුව සහ ඔයාලගේ ෆීඩ්බැක් එක අනුව අපිට පුළුවන් තව ප්‍රශ්නත් මේකේ කරන්න. මගෙන් තව ඉල්ලීමක් කරලා තියුණා අර ගණිත අභියෝගණයෙන් ප්‍රශ්නයක් කරන්න කියලා ක්‍රමාරෝපිත තියෙන එක. ඒක අනිවාර්යයෙන්ම කරනවා. ඊළඟ ලයිව් එකේ නෙමෙයි. මොකද ඊළඟ ලයිව් එක අපිට ඇප්ලයිඩ් වලින් නේ කරන්නේ. ඊළඟ ලයිව් එක ඇප්ලයිඩ් වලින් කරන්නේ ඊට පස්සේ.
රයිට්. එහෙනම් තා ප්‍රශ්න මොනවා හරි තියෙනම් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න, ෆීඩ්බැක් දෙන්න මේක ගැන. අපි ඊළඟ ලයිව් එකෙන් හම්බෙමු. මම අනිවාර්යෙන් වීඩියෝ එක දාන්නම් අර ඉතුරු වෙච්ච ත්‍රිකෝණමිතිය ප්‍රශ්න ගැන. හරි නේද? එහෙනම් හැමෝටම good night.